සුනිල් රාජපක්ෂ රාජපක්ෂතුමා වෙන්න ඕන නැද්ද? සුනිල් මහත්තයා අවස්ථාව ගන්න. ඇහෙනවද? තෙරුවන් ඇහෙනවා. සරණයි. තෙරුවන් තෙරුවන් සරණයි සරණයි. හඳුරන්නේ. සුනිල් මහතාව මහාචාර්යතුමා කියන්නේ මේ ඔබ වහන්සේ ඒ ශුන්‍යතාවයේ පිළිබඳ ආයේ ප්‍රශ්නයක් ඇත්තටම ඇති වෙන්න පැහැදිලි කරා. ඒක තමයි පරම ශුන්‍යතාවය, පරම උත්තර ශුන්‍යතාවය. පටිච්ච සමුප්පාදයේ තුල ශුන්‍යතාවය නිරෝධ වෙන්නේ භව නිරෝධ වෙනකොට නේද හඳුරන්නේ? ඒ කියන්නේ සම්පූර්ණ භව තුනම ශුන්‍යතාවට පස්සේ එහෙමයි. ශුන්‍යතාවටපත් වෙන්නේ භව නිරෝධයේදී. ඔව්. භව තුනම කාම භව, රූප භව, අරූප භව කියන තුනම නිරෝධ වෙනකොටනේ නේද හාමුදුරනේ ඔව්. මේ ඔව්. ඒ තුනම නිරෝධ වෙච්ච තැන තමයි අචලිතය පවතින. අචලිත නිබ්බාන ධාතුව. දැන් අචලිතේ නිබ්බාන. ඔව් කාම ලෝකේ, රූප ලෝකේ, අරූප ලෝකේ කියන්නේම තුන් ලෝක චලිතය. එහෙමයි. ඒ නිරෝධ වෙච්ච තැන පවතින අචලිතය. එහෙමයි. බවරාග අනුසය වෙන්නේත් ඒකමයිනේ. බවරාග අනුසය සින්දනවා කියන්නේ. බවරාග අනුසය කියන්නේ බවරාග අනුසය කියන්නේ අවසාන වශයෙන් අනේක ඉතල තමයි බවරාගේ නිරෝධ වෙන්නේ නේ. ඔව්. මෙහෙමයි බවරාග අනුසය කියලා කියන්නේ තුන් ලෝකේ පැවැත්මට අයිති එකක් නෙවෙයි. බවරාගය කියලා කියන්නේ ඒ පවතින භවය තවදුරටත් පවත්වාගෙන යන්න තියෙන අවිජ්ජා ආසාව. එහෙමයි. ඒ කියන්නේ දැන් තව උපදින්න ආසාවක් නැහැ. ඉපදිච්ච මේ අත්භවයේ තවදුරටත් මම මගේ කියලා පවත්වාගෙන යන්න තියෙන ආසාව. ඔව්. ඒ අරහත් මාර්ග අනුගාමිකයා තුල තියෙන රාගය. ඒක ඇවිල්ලා කාම රාග, රූප රාග, අරූප රාග කියන තුනටමයි තියෙන්නේ නැහැ. ඒක ඇවිල්ලා රාගයේ අනුසය. ඒ කියන්නේ සියලුම රාගයන්ගේ අවසාන කොටස. නමුත් ඒ ශක්තිය පැවැත්ම පිළිබඳව. තවදුරටත් පැවැත්ම රැගෙන යන්න මම කියලා මගේ කියලා ඒ පංච උපාදානස්කන්ධය අසාර පංච උපාදානස්කන්ධයේ සම්බන්ධයෙන් තවදුරටත් පවතින්න, පවත්වාගෙන යන්න මම කියලා ජීවත් වෙන්න තියෙන ආසාව භවරාගය කියන්නේ. එහෙමයි. භවරාගයත් නැසුනහම ඉල්ලන් මහතා ඒ අරහතුන් වහන්සේට ජීවත් වෙන්න තියෙන ආසාවක් අවසන් වෙනවා. එහෙමයි හඳුනන්නේ. එතකොට අන්න පිරිනිවන් පාන්න ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් පිරිනිවන් පෑම අපේක්ෂාවෙන් ලෝකයට යහපතක් සැලසමින් ඉන්නවා. එච්චරයි. අන්න එතකොට නේද හාමුදුරනේ අනත්ත කියන එක සම්පූර්ණ වෙන්නේ අනත්ත. ඒ භවයන් තුනම නිරෝධ වෙනකොට අනත්ත වෙනවනේ. ඔව්. භවයන් නිරෝධ වෙන්නේ අනත්ත දැකීමෙන්. ඒ කියන්නේ දැන් Tamanට වැටහෙන්න ගන්නවා මේ තුන් ලෝකෙම මම කියලා මගේ කියලා ගන්න හරයක් නැහෙනි. නෑ කියන එක. කාර්යයක් නැහෙනි. තුන් ලෝකෙම අසාරයිනි කියලා. එහෙමයි. අන්න එතකොට තුන් ලෝකෙම හිත නිදහස් වෙනවා. එහෙමයි. දැන් ඔය සබ්බ ලෝක අනබිරත සංඥාදී වඩන්න ඕන නිතරම. ඒ සංඥා වඩන්න ඕන නිතර මනසට පුරුදු කරන්න ඕන. සංඥාව කිව්වේ හැඟීම. අනිත්‍ය සංඥාවෙන් වාසය කරන්න ඕන. සියල්ල හේතුඵල වශයෙන් හට ගන්නවා හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන හැඟීමෙන් වාසය කරන්න ඕන. ඊළඟට අනාත්ම සංඥාවෙන් සියල්ල අසාරයි. මම කියලා මගේ කියලා ගත හැකි සාරයකින් ශූන්‍යයි කියලා එහෙම දකිමින්. ওই විදිහට ඊළඟට සබ්බ ලෝක අනබිරත සංඥා. කාම ලෝකයක් අසාරයි, රූප ලෝකයක් අසාරයි, අරූප ලෝකයක් අසාරයි කියලා නිතරම දකින්න ඕන. මේ විදිහට නුවණින් කල්පනා කර කර ඉන්නකොට අන්න අර කෙලෙස් ටික දුර වෙලා යනවා. සියලු කෙලෙස් නැසෙන්න පටන් ගන්නවා. රාගය, ද්වේෂය, මොහය දුර වෙන්න පටන් ගන්නවා. හැබැයි එක රැයකින් දුර වෙනව නෙවෙයි. කාලාන්තරයක් තිස්සේ හිමින් හිමින් දුර වෙනවා. හොඳම උදාහරණය තමයි අර බුදු පියාණන් වහන්සේ දුන්නේ අර වැයක මිටක් නැත්නම් උදැල්ලක මිටක් ගෙවෙනවා වගේ. අද බලන් දෙපා වැඩ කරලි වෙලා කොච්චරම් මිට ගෙවුණාද කියලා. ඒ වගේ දැන් අද කෙනෙක් ධර්මය අහගෙන ඉන්නවා දැන් අද මේ එළි වෙනකන්. අද මේ ලෝතුරු වර්ණ අහගෙන ඉන්නවා එළි වෙනකන්. අහලා ඊට පස්සේ අද හවස් වෙලා කල්පනා කරනවා ඊයරය බණ අහලා අද කොච්චරක් මේ කෙලෙස් දුරුණාද දන්නේ නැහැ. ඊයේ බණ අහපු කාලය තුල කොච්චර කෙලෙස් දුරුණාද දන්නේ නැහැ කියලා කෙලෙස් දුරු වෙච්ච ප්‍රමාණය මෙන්න බලන්න හදනවා. කවදාවත් ඒක වෙන්නේ නැහැ. එහෙම මෙන්න බලන්න බෑ. දැන් අද රෑ බණ ඇහුවා. අද මේ දහම් පොතක් කියවුවා. අද ත්‍රිපිටකය කියවුවා. ඒ නිසා දැන් කොච්චර කෙලෙස් දුරුණාද කියලා පරීක්ෂා කරන්න හැදුවට එහෙම කරන්න බෑ. එහෙනම් කොහොමද පේන්නේ?
කාලාන්තරයක් ගත වෙනකොට මාස 6ක් 7ක් අවුරුද්දක් යනකොට අන්න පේන්න පටන් ගන්නවා. අතීතේ ඉඳලා මේ දක්වා ප්‍රත්‍යක්ෂ ඥාන වලින් ආවර්ජනය කළ බලද්දී මෙන්න මෙහෙම කෙලෙස් ප්‍රමාණයක් දුර වෙලා ගිහින් තියෙනවා. මෙන්න මෙච්චර සහනියක් තනසිල්ලක් හිතට දැනෙනවා. ඊළඟට දකින්න ඔබට අත්දකින්න පුළුවන් මේ ධර්මේ කරන්න තියෙන එකම දෙයයි. එක තැනකට වෙලා හැම තිස්සෙම පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය ත්‍රිලක්ෂණය කියන මේ දහම් පරයයන්ට අනුව කැමැති පරයයකින් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් ඊළඟට පටිසමුප්පාද වශයෙන් කැමැති විදිහකට ධාතු වශයෙන් ස්කන්ධ වශයෙන් ආයතන වශයෙන් මේ ධර්මයේ නුවණින් දැක ඉන්න ඕන. එහෙමයි. හැමතිස්සෙම එච්චරයි කරන්න තියෙන්නේ. එහෙමයි. ඒකමයි කරන්න තියෙන්නේ. එහෙම කර කර ඉන්නකොට මොකද වෙන්නේ? ටික කාලයක් යනකොට තමන්ටම පේන්න පටන් ගන්නවා. ටික ටික තමන්ගේ මනස සැහැල්ලු වෙන බව. රාගයේ දේශයේ මොහේ දුර වෙන බව. අස්වැසිල්ලටපත් වෙන බව. ශාන්තියටපත් වෙන බව. කම්පිතය අඩු වෙන බව. අකම්පිත වෙන බව. මෙන්න මෙහෙම දකින්න ලැබෙනවා. අන්නේ ප්‍රත්‍යක්ෂ ඥානෙ දිගටම යන්නයි තියෙන්නේ ඊට පස්සේ. උදේවය වඩනකොට ඒක සම්පූර්ණයෙන්ම එතකොට පංච උපාදානස්කන්ධයේම සම්පූර්ණයෙන්ම නිරෝධය, ඒ කියන්නේ අනිත්‍ය සංඥාවත් වැඩෙනවා. ඒකට පංච උපාදානස්කන්ධය නිරෝධය සම්පූර්ණයෙන්ම දකින්න පුළුවන් උදේවය කියන එක වඩනකොට නේද ආන්තරනේ. ඔව්. උදේවය තුලින් චතුරාර්ය සත්‍ය පටිසමුප්පාදින දකින්නේ. එහෙමයි. ඒ වගේම අනිත්‍ය ලක්ෂණේ. අනිත්‍ය ලක්ෂණය දකින්න චතුරාර්ය සත්‍ය. එතකොට ආර්යයන්ගේ මගත් ඒ තුලින්ම අවබෝධ වෙනවා. ඔව්. එකම ධර්මයක් තමයි මේ පරයය වෙනස් වෙලා තියෙන්නේ. ඔව්. ඒකට හේතුව එකිනෙකාගේ ප්‍රඥාවේ තියෙන අඩු වැඩිකම්. එහෙමයි. ප්‍රඥාව වැඩිම කෙනෙක්ට පටිච්ච සමුප්පාදෙන් දේශනා කරනවා. ඊළඟට ප්‍රඥාවේ ඒ මට්ටම් වල අයට චතුරාර්ය සත්‍ය හරි ත්‍රිලක්ෂණේ හරි ඒ සුදුසු පරිදි එක තීරණය කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත් ඥානෙ. එහෙමයි. ආසය අනුසේ ඥානෙ. මොහුට මොන පරයයන් ධර්මයේ දේශනා කළ යුතුද කියලා ඉතින් අපිට එහෙම තේරුම් ගන්න බෑ. උන්වහන්සේ ඒක දැක්කා. එහෙමයි. එකම චතුරාර්ය සත්‍ය තුල ආර්යයන්ගේ මගයි පටිච්ච සමුප්පාදයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ ඊළඟට අත් වශයෙන්ම සත්‍විස් බෝධිපාර්ශික ධර්මවත් දකින්න පුළුවන් ඒ එකම ඒ චතුරාර්ය සත්‍ය තුලම. ඔව්. දතාව. අපි එකට පොදුවේ කියමු දතාව. දතාව කිව්වහම ත්‍රිලක්ෂණයත් සම්බන්ධයි, පටිච්ච සමුප්පාදය සම්බන්ධයි, චතුරාර්ය සත්‍ය සම්බන්ධයි දතාව. එහෙමයි. හැමදෙරේ ඒතරම ප්‍රශ්නයක් විදිහට නේ තිබුණු බාහිර අර ශුන්‍යතාවය ගැන කියපු නිසා මට පොඩ්ඩක් විතර මතක් කරගන්න හිතුනේ. ඉතින් වහන්සේට දරුවන් සර්ණයි වහන්සේට උත්තරීතර චතුරාර්ය සත්‍ය වහවහම පූර්ණ වෙලා ඔය ආසනෙම අරිහත්ත්වේ පූර්ණ වෙලා අභිඥාලාභී මහරහතන් වහන්සේ කෙනෙක් වශයෙන් අභිෂේක ලබත්වා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබතුමාටත් අපි එසේම ප්‍රාර්ථනා කරන අප්‍රමාද උතුම් නිවන් මාර්ග වඩා පූර්ණය කරගන්න සීල හේ සම්පත් සැලසේවා කියලා. උතුම් නිවන පූර්ණ වෙත්වා සාදු. දැන් වැදගත්ම දේ තමයි අපි මතු කරමින් මේ පෙන්වා දෙන්න උත්සාහ ගන්නෙම මෙන්න මේ පරම ශූන්‍යතාව ගැන මේ ලෝකයට දීපු වැරදි අර්ථකථනත් එක්ක මේ උතුම් වූ නිවනට දීලා තියෙන වැරදි චිත්‍ර. ඉතින් නිවන කියන්නේ මිනිස්සුන්ට හිතෙන්නේ නිකන් දැන් ඒක තමයි අවිද්‍යාව කියන්නේ. හිතෙන්නෙම කොහොම කරත් නිවන කියන්නේ මොකද්ද අවුලක් වගේ. නිකන් කියන්නේ දැන් නිවන කියන්නේ මොකක්වත් නැහැ කියලා. අන්නයි නිවන කියන්නේ නෑ මොකුත් නැති වුණා. දැන් ඊට වැඩිය හොඳයි කියලා හිතෙනවා අර මහනුවර මේ ඉටිකොලයක් දාගෙන අර පේමන්ට් එකකින් ඉන්න එක. අර දේශනා කරපු නිවන කියන කියන්නේ අර අර්ථය තුල දුන්නා පාඨවි නගාදති තේජෝ නගාදති ආපෝ තේජෝ වායෝ නගාදති ආකාසඥානයත් නැහැ විඥානං ඡායතනයත් නැහැ ආකින්චායතනයත් නැහැ නේව සංඥායතනයත් නැහැ ඉද ලෝකයක් නැහැ පරලෝකයක් නැහැ
ඉරවත් නැහැ, හඳත් නැහැ, තාරකාත් නැහැ, හැබැයි අඳුරකුත් නැත. හ්ම්. අන්න එතන ඔව්. ඉරත් නැත, එතනයි වැදගත්ම තැන. එතන අඳුරුකුත් නැත. අඳුරකුත් මොකද නැහැ. මොකුත්ම නැත්තම් එහෙම කියන්න ඕනේ නම් කියන්න ඕනේ නැහැ. නැහැ. ඉතින් එතන ඒකයි මේක මේ ආශ්චර්යමත්කම. මොකද මේ මොකක්වත් නැහැ කියලා අන්තිමට මේ වැඩක් නැති දෙයක් විදිහට මේ නිවන් දැකලා වැඩක් නැහැ කියලා කිව්ව මොකක්වත් නැති හින්දා. පරම උත්තර සුවය තියෙන තැන තමයි ඒ නිවන. සැපත තියෙන තැන තමයි නිවන කියන්නේ. අනිත් එක මේ මහාචාර්යතුමා අනිත් එක එතන වැදගත්ම දේ තමයි මේ විශාල විද්‍යාවක් එතන තියෙන. ඒ කියන්නේ ලෝකයා මේ සැපේ දකින්නේ අර සංඛ්‍යාත චලිත ධාතුව තුල. චලිතයේ තුලින්. අර චලිත ධාතුව තුල, සංකත ධාතුව තුල. සංඛ්‍යාත ස්වභාවයෙන්. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන විශ්වයේ අසම සම සුවේ තියෙන්නේ සංඛ්‍යාත තුල නොවේ අසංඛ්‍යාත අචලිතය තුල කියලා. එහෙමයි. ඒ පමණක් නෙවෙයි උන්වහන්සේ පැහැදිලිව පෙන්වා දෙනවා අත්ති බික්කවේ තදායතනම් මහණමේ දැන් ඇයි උන්වහන්සේට එහෙම කියන්න සිද්ධ වුනේ බලන්න කොච්චර වෙහෙසක් උන්වහන්සේට ඇති වෙන්නේ නැද්ද කියලා. මොකද නිවන කියන එක පෙන්වන්නද මිනිසුන්ට මෙන්න නිවන කියලා. එහෙමයි. ප්‍රඥාවෙන්ම තම තමන් තේරුම් අරගෙන නිවන පවතින බව තම තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නව හැරෙන්න. ලෝතුරු බුදු පියාණන් වහන්සේටවත් පෙන්වන්න මෙන්න දිව්‍ය ලෝකේ මෙන්න බ්‍රහ්ම ලෝකේ කියලා නිවන පෙන්වන්න බෑ. එහෙමයි. ඒක නිසානේ හාමුදුරනේ බුදුරජාණන් වහන්සේ පෙන්නාවේ සංකත ධාතුවයි අසංකත ධාතුවයි කියලා ධාතු දෙකක්ම පෙන්නාව පැහැදිලි කරන්නේ. අන්න ඒකයි. ඒක පෙන්වපු ප්‍රධාන වශයෙන් ඒක පෙන්වන තැන තමයි සතර පරමාර්ථ ධර්ම. එහෙමයි. එතකොට පෙන්වනවා රූප චෛතසික චිත්ත මේ තුන සංකත ධර්ම. නිබ්බාන අසංකත ධර්ම කියලා. නිබ්බාන අසංකතේ. නන්. ඉතින් පැහැදිලිවම අසංකත ධාතුව කියලා පිළිපෙම ශුන්‍යතා නිවනේ කියන්නේ පරම ශූන්‍ය අචලිත නිවන. එහෙමයි. එය විශ්වයේ අනෙක් ස්වභාවය. අනෙක් ස්වභාවය. දැන් අර මේ දැන් ඇත්තටම උතන අපි හඳුනලා පොඩ්ඩක් කිව්වොත් එමු ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ නැවතීම ඒකේ පටිච්ච සමුප්පාදේ ඒක විග්‍රහ කරනකොට තියෙන බුදුජානක වහන්සේ ආයචන සූත්‍රයේ පැහැදිලි කරනකොට තියෙනවා ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ නැවතීම තිතේ කියලා. තිත. එතන තමයි මේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ කියන වචනේ. එතකොටම ඒ නිවන සාක්ෂාත් වුණාට පස්සේ තියෙන සංඥාව තමයි ඔය පැහැදිලි කරන්නේ. පැහැදිලි කරන්නේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ. මොකවත් නැත්තම් එහෙම දේශනා කරන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ කියලා. ඔය ආනන්ද හාමුදුරුවෝ ඔය ප්‍රශ්නේ අහපු වෙලාවෙම තමයි ඔයකට දීපු උත්තරයක් තමයි ඒ කියන්නේ සමාධි ප්‍රතිලාභයේ සඳහා ආනන්ද හාමුදුරුවෝ අහනවා පටවිතෝ මෙනෙහි නොකර ආපෝ තේ මෙනෙහි නොකර තේජෝ මෙනෙහි නොකර වායෝ මෙනෙහි නොකර ආකාසඤ්ඤායතනේ ලෙස මෙනෙහි නොකර විඥානංචායතනේ ලෙස මෙනෙහි නොකර ආකින්චායතනේ ලෙස මෙනෙහි නොකර ඊළඟට නේව සංඥා නාසඤ්ඤායතනේ නේ සංඥායතනේ ලෙස මෙනෙහි නොකර ඊළඟට ඉද ලෝකයක් මෙනෙහි නොකර පරලෝකයක් මෙනෙහි නොකර දිෂ්ඨ සුත මුත විඤ්ඤාතයෙන් දැනගත වේ කිසිවක් මෙනෙහි නොකර සමාධි ප්‍රතිලාභයේ සඳහා මෙනෙහි කළ යුතු යමක් තියනවද කියලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා එහෙම ඒකක්වත් මෙනෙහි නොකර මෙනෙහි කළ යුතු යමක් තියනවා කියලා කිව්වට පස්සේ ආපහු ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඒ මොකක්ද කියලා. අන්න එතකොට කියනවා ඒක තමයි මේ ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බෝපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛය විරාගෝ නිරෝධෝ නිබ්බානಂತಿ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා.
එතකොට අන්න ඒක තමයි මේ ආශ්‍රව සියල්ලම නිරෝධ වුණාට පස්සේ ආසවක්ඛය වුණාට පස්සේ පවතින සුවය ඒ පවතින සුවය තමයි එතන ඒ පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ කියන්නේ එතන එහෙම සුවයක් නැත්තම් කියනවනේ ඒක මොකක්වත් නැත්තම් එහෙනම් මොකක්වත් නැහැයි කියලා කියන්න පුළුවන් එතන එහෙම කියවෙන්නේ නැහැ. එතකොට ඒකයි මේ උඟක් අයට මේක තේරෙන්නේ මේ තේරුම් ගත්තේ නැත්තේ මේ නිවන කියන එක මේ ශාන්ත ප්‍රණීත භාවයේ සියලුම ආශ්‍රවයන් දුරු කිරීම තුළින් ඇතිවෙන්නේ සියල්ලම නැති වුණා කියලා කියන්නේ නැහැ කියන එක නෙවෙයි ආශ්‍රවක්ඛය කියන එක තුළින් සම්පූර්ණයෙන්ම නිරෝධ මේ පවතින්නේ මේ ශාන්ත ප්‍රණීත ඒ නිවන. ඊළඟට ආපහු සාරිපුත්ත මහරහතන් වහන්සේගේ උනුත් එහෙම ප්‍රශ්නේම ආනන්ද හාමුදුරුවෝ ඇහුවට පස්සේ පැහැදිලි කරනවා එහෙම තියෙනවා ඒ සමාධිය තියෙනවා මොකද්ද එහෙම වෙලාවෙ මේ සංඥාවක් හට ගන්නවා සංඥාවක් නිරුද්ධ වෙනවා භව නිරෝධෝ කියලා සංඥාවක් හට ගන්නවා සංඥාවක් නිරෝධ වෙනවා ඒ විදිහට ඒ ඔය පරම උත්තරීතර නිවන පැහැදිලි කරලා තියෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට. ඉතින් ඒක නිසා මේ මොකක්වත් නැහැ කියලා මේ නිවන පැහැදිලි කරා මේක සම්පූර්ණයෙන්ම මේ වැරදි අර්ථකථනයක් මේක අර්ථකථනයක් දීලා මේ නිවන දකින්න තියෙන මිනිසු පවා මේ නොමග යවලා මේ නිවන් දකින්න තියෙන කැමැත්ත සම්පූර්ණයෙන්ම නැති කරලා මේ වෙනත් මාර්ගයක ගමන් කරන්න දිව්‍ය ලෝක සැප හොඳයි කියන සැප තියනවා කියන එක පෙන්වන්න තමයි මේ වගේ වැඩවල් කතා කරන්නේ මං හිතන්නේ. ඉතින් ඒක නිසා මේ වහන්සේ දැන් මේ සෑහෙන කාලයක් තිස්සේ මේක පැහැදිලි කරගෙන යනවා. නමුත් අපේ අත්දැකීම් එක ගත්තාම ඒ ශාන්ත ප්‍රණීත සුවය තියෙනවාම කියන එක තමයි අපිට පැහැදිලි කරන්න තියෙන්නේ මට පැහැදිලි කරන්න තියෙන්නේ මේ අවස්ථාවේදී. එතන නිබ්බාන ධාතුව තමන්ට අත්දකින්න පුළුවන්. ඒක මේ ධර්මය සාකච්ඡා කරනකොට ධර්මය මෙනෙහි කරනකොට ඒ ශාන්ත ප්‍රණීත සුවය අත්විඳිනවා. ඔබ වහන්සේ කියනවා අත්විඳිනවා ඒක අත්විඳිනවා. ඒක නිසා ප්‍රත්‍යක්ෂ ඥානෙ තමන්ට අත්දකින්න පුළුවන් නිබ්බාන ධාතුව. නිබ්බාන ධාතුව නම් උතුම් මාර්ගඵල ලබන්නේ අනිවාර්යයෙන්ම නිබ්බාන ධාතුව හොට ස්පර්ශ වෙනවා. ඒ නිසා මේ ධර්මයේ කොතනකවත් අඩුපාඩුවක් එහෙම නැහැ. දැන් හුඟක් අය පැහැදිලි කරනවා මේ ධර්මයේ කාලගත වෙලා තියෙනවා මේක ත්‍රිපිටකේ මෙහෙම නෙවෙයි තියෙන්නේ කියලා නොයෙකුත් අර්ථකථනයන් දෙන්න හදනවා. නමුත් මේ එක ගාථාවයි අවශ්‍ය නිවන් දකින්න එක ගාථාවයි අවශ්‍ය වෙන්නේ එක ගාථාවක් එහෙමයි එක ගාථාවයි ඒ ගාථාව අවශ්‍ය ඒ ගාථාව වෙන ත්‍රිපිටකයක වෙන විදිහකට තියෙන්නේ. එහෙමයි එකම ගාථාවයි අවශ්‍ය වෙන්නේ අර මේ ආචාර්යතුමා එහෙමයි ඔය ගාථා ගත්තාම පේමතෝ ජායති සෝකෝ පේමතෝ ජායති භයං පේමතෝ ඉපමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ භයං රතියා ජායති සෝකෝ රත්‍යා ජායති භයං කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං ඕම විශාල ගාථා ගොඩක් තියෙනවා. එහෙමයි. එතකොට මේ ගාථා අපි හදපුවද මේ? නෑ. දැන් වෙන ත්‍රිපිටකයක වෙන ගාථාවක්ද තියෙන්නේ කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං කාමතෝ විපමුත්තස නත්ති සෝකෝ කුතෝ භයං කියලා නෙවෙයි දෙකේ තියෙන්නේ. දැන් ඔන්නෝකට තමයි කියන්නේ මොකක්ද දන්නවද? මෙච්චර මේ පැහැදිලිව මේ ධර්මයේ තියෙදි නෑ ඕක කල්ගත වෙලා දැන් ඔය මේ ඕක මෙහෙමයි කියලා කියන්නේ කවුද දන්නවද? අර අපේ සිංහලයේ තියෙන කියවනක් නටන්න බැරි මිනිහට පොළොව ඇදයි කියලා. අන්න ඒකේ නටන්න බැරි වෙනකොට උන් හේතු දක්වන්නේ පොළොව ඇද නිසා අපිට මේ නටා ගන්න බැරි කියලා. එහෙමයි. දැන් ධර්මයේ අඩුපාඩුවක් නිසා තමන්ට නිවන් දකින්න බැරි. තමන්ගේ අඩුපාඩුවක් නිසා. සත්පුරුෂකමක් නැති නිසා. ඒකයි. එහෙමයි සත්පුරුෂකමක් නැහැ. ඒ උනාට එහෙම කරන්න ඊට පස්සේ කඩපාඩම් කරගන්නවා. ඒක ධර්මය මෙනෙහි කරලා ඒකේ තියෙන ලෝකෝත්තර
අර්ථය මතු කරගන්න මේ උත්සාහ කරගන්නේ නැහැ. මතු පිටින් බලලා ඒකට අර්ථකථන දෙන්න තත්වයක් තුල කිසිම දවසක නිවන් දකින්න බෑ. පටිච්ච සමුප්පාදේ අපේ ආම්දුරනේ මම ගැඹුරෙන් බැලුවාම විග්‍රහ කරලා බැලුවාම එක වචනයක් ඇති මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ඒක වචන ඔබ ඉස්සෙල්ලා පැහැදිලි කරා අර මේ කවුද මේ දැන් දුක්ඛ ආර්ය සත්‍ය දකින්න ආර්ය සත්‍යයන් හතරම එක විටම එකම චිත්තක්ෂණයක අවබෝධ වෙනවා කියලා. ගාමපති සූත්‍රයේදී ඒ ගාමපති සූත්‍රයේ තියෙන එහෙමයි. ගාමපති සූත්‍රයේදී තියෙන්නේ දැන් දුක්ඛ ආර්ය සත්‍ය දකින්නකොට අවබෝධ වෙනකොට දුක්ඛ සමුදය සත්‍යයි දුක්ඛ නිරෝධ සත්‍යයි දුක්ඛ නිරෝධ සත්‍යයි නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයි කියන සත්‍යයන් හතරම එක විටම අවබෝධ වෙනවා. එතකොට ඒ වගේම නිරෝධ සමුදය සත්‍ය ආර්ය අවබෝධ වෙනකොට අවබෝධ කරගන්නකොට සමුදය මේ අවබෝධ වෙන්න කෙනෙකුට දුකයි නිරෝධයයි මාර්ගයයි ඒ එකමත් අවබෝධ වෙනවා. එහෙමයි. ඊළඟට නිරෝධය අවබෝධ වෙනකොට නිරෝධයයි මේ නිරෝධයයි කියනකොට දුකයි සමුදයයි මාර්ගයත් එක විටම අවබෝධ වෙනවා. ඊළඟට මේ තියෙන්නේ මාර්ගය කියනකොටම මාර්ගයයි දුකයි සමුදයයි නිරෝධයත් එක විටම අවබෝධ වෙනවා. එතකොට එකක් අවබෝධ වෙනකොට හතරක් අවබෝධ වෙනවා. ඉතින් ඒ වාගේ දැන් මේ පටිච්ච සමුපාදයේ තුල තියෙන කරුණු 11ක් තියෙනවානේ. අවිජ්ජාපච්චේ සංඛාරේ ඉඳලා සංඛාරපච්චය විඥානේ මේ විදිහට එනකොට භවපච්චය ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස. දැන් අපි ගත්තොත් ජරා මරණ කියන එක දකින්නකොටම ඒ ජරා මරණය තුල හතර චතුරාර්ය සත්‍යෙම තියෙනවා. ජරා මරණ කියන එක දුකත් ජරා මරණ සමුදය කියන්නේ ජාති නිරෝධින් ජරා මරණ නිරෝධ වෙනවා කියන නිරෝධ සත්‍යයත් මේ තුනම අවබෝධ වෙනකොට මාර්ග සත්‍යයත් ඒ විදිහටම ඒ වෙනකොටම අවබෝධ වෙලා ඉවරයි. එතකොට එක වචනයක මේ කියන්නේ පටිච්ච සමුප්පාද තුල තියෙනවා 11 44 ඥාන 44ක් එතන. එතකොට හැම වචනයකම තියෙනවා චතුරාර්ය සත්‍ය. හැම වචනයක කියන්නේ ජරා මරණ පච්චය තුල ජරා මරණ තුල තියෙනවා චතුරාර්ය සත්‍ය. ජාති තුල චතුරාර්ය සත්‍ය තියෙනවා. භව තුල තියෙනවා චතුරාර්ය සත්‍ය. උපාදාන තුල තණ්හා තුල ඊළඟට වේදනා තුල පස්ස තුල සලායතන තුල නාම රූප තුල ඊළඟට විඥානයේ තුල සංකාර තුල අවිජ්ජාව තුල. එතකොට මේ 11ක් 4 මෙතන 44ක් එතන ඥාන විදිහට පහළ වෙනවා. මේ ඥාන 44ම තියෙන චතුරාර්ය සත්‍යයමයි. මජ්ක්‍ධිමා පටිපදාවමයි මේ චතුරාර්ය සත්‍යෙත් මේ ඉදපච්චේතා පටිච්ච සමුපාදයේ තුල තියෙන්නේ. එතකොට මේ ඔබ වහන්සේ අර කියන ගාථාව දැන් ඔබ වහන්සේ අර කියපු තණ්හාය ජායතෝ සෝකෝ තණ්හායති ජායති බය තණ්හාය ජායති සෝකෝ තණ්හායති ජායතෝ බයං තණ්හාය විපමුක්තස්ස නති සෝකෝ කුතෝ බයං කියන මේ ගාථාව තුලම චතුරාර්ය සත්‍ය එතනම තියෙනවා. චතුරාර්ය සත්‍ය එතනම තියෙනවා. මේකම දිගින් දිගටම මෙනෙහි කරනවා නම් තණ්හාව නිරෝධ වෙනකොට තණ්හාව නිරෝධයෙන් උපාදාන නිරෝධ වෙලා භව නිරෝධ වෙලා ජාති නිරෝධ වෙලා ජරා මරණ ශෝක පරිදේව දුක දෝමනස උපායාස කියන ටික එහෙමම නිරෝධ වෙලා යනවා. ඉතින් එහෙමයි මෙතන තියෙන්නේ අපේ ආමතුරුනේ දැන් ඔය අර ශුන්‍යතෝ ලෝකෝ ශුන්‍යත කියන එකට මම ඇත්තටම මේ ගාතාවක් කියනවා. මේ හොඳ ගාතාවක් මේ ත්‍රිපිටකයේ කුද්දක නිකායේ සූත්‍ර පිටකේ මේ මොගරාජ කියලා මේ පාරායනේ එන එකක්. මේක පාරායනේ එන එක මොගරාජ කියන එහෙමයි මානවකේ අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ මච්චු මාරයා කොහොමද මරණය ඉක්මවන්නේ කොහොමද කියලා අහනවා ගාථාවකින්. මරණය ඉක්මවන්නේ කොහොමද කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී පැහැදිලි කරනවා ශුඤ්ඤතෝ ලෝකං අවෙක්කසු මොගරාජා සදා සතෝ අත්තානුදිට්ටි ඌහංච එවං මච්චු තරෝසියා එවං ලෝකං අවෙක්කන්ත මච්චු රාජාන පස්සති කියලා.
එතන එතසෙම පැහැදිලි කරන හරිම ලස්සන ගාතාවක් එතන පැහැදිලි කරන්නේ එයා අහන්නේ මරණය ඉක්මවන්නේ කොහොමද කියලා. මැරෙන්නේ නැතුව කියන්නේ අමරණීය වෙන්නේ කොහොමද කියලා අහන්නේ. එතකොටයි බුදුරජාණන් වහන්සේ කියන්නේ ශුඤ්‍යතෝ ලෝක අවේක්ඛන්ත කියලා කියන්නේ තුන අර ලෝක තුන විදිහට එතන තියෙන කාම ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර කියන්නේ මේ භවත්‍ර තුනම නිරෝධ වුණ ගමම අන්න එතකොටම මේ මච්චු රාජා කියන එක දකින්න නෑ. මොකද අත්තානු දිට්ඨිය කියන එක එතනම දුරු වෙනවා ඊට පස්සේ කියලා. එතනම අත්තානු දිට්ඨිය දුරු වෙනවා. අත්තානු දිට්ඨි ඌහංච ඒවම් මච්චු තරෝසියා කියලා කියනවා. එතකොට ඒවල් ලෝකං අවෙක්ඛන්තෝ මච්චු රාජාන පස්සති. එතකොට මේ ශුන්‍යතේ කියන එක තමයි ඔබ වහන්සේ දැන් සෑහෙන කාලයක් තිස්සේම කිව්වා මේ ශුන්‍යතේ කියන එක දකින්න ශුන්‍යතේ කියන එක දකින්නවා කියන්නේ අනත්තම විදියටම දකින්නවා කියන එක. ඒක ලක්ෂණය මේ පංච උපාදානස්කන්ධේ වටිනාකම බිඳුවයි කියන එක. ඉතින් මේවා විවිධ ආකාරයට දැන් පැහැදිලි කරලා තියෙනවා මේ එක එක තැන්වල මේ සූත්‍රවල තියෙන ඔබ වහන්සේ මේවා දිගින් දිගට මේ අවුරුදු 4ක් තිස්සේ කරේ එකක්. දැන් තවත් එකක් උඩට කිව්වොත් එහෙම අර නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැත්ති. අන්න නිසිතස්ස චලිතං කියනකොට නිසිතේ කියන්නේ ආශ්‍රව කියන්නේ අවිද්‍යාව, තණ්හාව, මෝහය මේවා තියෙන තාක්කල් චලිතයයි සිද්ධ වෙන්නේ. නිසිතස්ස චලිතං අනිසිතස්ස චලිතං නැත්ති. එතකොට අනිසිතවතු විහෙරති කියලා පැහැදිලිවම කියනවා. ඒ කියන්නේ ආශ්‍රවවලින් මිදිලා ඉන්නකොට අනිසිතස්ස චලිතං නැත්ති. චලිතේ අසති පස්සදිය සති. දෙවෙනි ධ්‍යානය ගැන කතා කරන්නේ පස්සද්ධිය. එතකොට පස්සද්ධිය සතියට කාය චිත්ත පස්සද්ධිය තියෙනවා. පස්සද්ධිය සති වෙනකොට ඇත්තටම නැති නැහොති. ඊට පස්සේ අනිච්ච වෙන්නේ මෙතන අනිච්ච වෙන්න දෙයක්. මොකද ආශ්‍රව දැන් අරගෙන නැති නිසා. ආශ්‍රව අරගෙන නැති නිසා නැවෙන්නේ හිත. නැවෙන්නේ නැතිය නැහොති. එතකොට වක්‍රයක් වෙන්නේ නැහැ කියන එක. වක්‍රයක් වෙන්නේ නැහැ එහෙමයි. වක්‍රයක් වෙන්නේ නැහැ. වක්‍ර නිරෝධ වෙලා ඍජු වෙනවා කියන එක. ඍජු වෙන එකයි කියන්නේ ඍජුගතස්ස කියන එක. එතකොට එහෙමයි. එතකොට දැන් එහෙම වෙනකොට පැහැදිලිවම පේනවා. එතකොට ආගති ගති නැහොති. එහෙමක් කියමක් නැහැ. එහෙමක් කියමක් නැත්නම් චුති උප්පත්තිත් නැහැ. මරණය චුතියකුත් නැහැ, උපතකුත් නැහැ. එතනම දුක්ඛ ස්කන්ධේ කෙලවරයි කියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ. චලිතේ නිසා තමයි මේ ගමන. චලිතේ නිසා තමයි මේ සියල්ලම සිද්ධ මෙලොව පරලොව වශයෙන් ගමන් කරන්නේ. මෙලොව පරලොව සසරේ ගමන් කරන්නේම මේ චලිතේ නිසාමයි. චලිතේ ඇති වෙන්නේම තණ්හාව නිසා, තණ්හාව ඇති වෙන්නේම ආශාවන් නිසා. ආශාව නිසාමයි. වහන්සේක ඉතින් ආයෙ දැන් පැහැදිලි කරා කියන්නේ ඉතින් ආයෙ කිසිම මේව එකක් නැහැ. එතන පැහැදිලි කරා අනන්ත අප්‍රමාණ ලෙස දැන් තියෙන්නේ ඒක දැන් අපේ ජීවිතය ඇතුලෙන් අපි බැලුවොත් දැන් මිනිස්සෙක් තුළ මේක අත්දකින්න පුළුවන්. ඔන්න සම්දිත්තිකයි කියන්නේ ඒකයි. නිවන් දකින්න පුළුවන්ද බැරිද කියලා තර්කවාද කරන අයට ඔන්න බලා ගන්න පුළුවන්. මොකද්ද? තමන් තුළ කම්පාව ඇති වෙන්නේ, චලිත ඇති වෙන්නේ කුමක් නිසාද කියලා පරීක්ෂා කරලා බලන්න. එතකොට පෙනේ ආශ්‍රව නිසා, ආසාවන් නිසා කියලා. එහෙමයි. ඊට පස්සේ ඒ ආසාවන් වලින් මොහොතකට හරි වෙන් වෙලා බලන්න. මොහොතක් වෙලා බලන්න. එහෙමයි. මොහොතක් වෙලා බලන්න. එතකොට පෙනේ චලිතයෙන් තොරයි කියලා ඒ අවස්ථාව. අර කම්පාවෙන් තොරයි. අන්න ඒ කම්පාවෙන් තොර ස්වභාවය තමයි මනසට දැනෙන විමුක්තිය, සහනිය, ශාන්තිය. ඒ මුක්තිය අපේ ආම්දුරනේ අත්විඳිනවා. ඒ අත්විඳින නිසා තමයි මම ඔය පැහැදිලි කරේ ඇත්ත වශයෙන්ම මේ ධර්මයේ තුලින් මේ ධර්මයේ ස්වාක්ඛාත ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ස්වාක්ඛාත ධර්මයේ ඉදපච්චේතා පටිච්ච සමුප්පාදේ නිරෝධය කියලා කියන්නේ මේ ඒතං සන්තං ඒතං පණීතං කියන මේ නිවන සාන්ත ප්‍රණීත නිවනේ සිට තියෙනකොට මේ ආශ්‍රව කිසිවක් ගලාගෙන ඉන්නේ නැහැ. සයල්ලම නිරෝධ වෙනවා. එතකොට ඉන්නේ ශුන්‍යතාවයේමයි, ලෝකෝත්තර ශුන්‍යතාවයේමයි තියෙන්නේ. ඉතින් ඔබ වහන්සේට මම මේක පැහැදිලි කරේ ඇත්ත වශයෙන්ම මම ඇත්ත වශයෙන්ම කතා කරන ඔබ වහන්සේත් එක්ක මම කීප වතාවක් පෞද්ගලිකව කතා කරලා තියෙනවා. මේ ධර්මයේ ශ්‍රවණය කරන අයටත් මේ අනිත් එක තමයි තව කාරණයක් මම පැහැදිලි කරන්න ඕනේ. මේ කාරණේ
ඇයි මේ අනිත් අය තහන නිසා ඔබ වහන්සේ දැන් නිරන්තරයෙන් කියන්නේ ඇයි බණ අහපල්ලා කියලා. හැමදාම කියනවා මේ උගුර කඩා කැඩෙනකම් ඔබ වහන්සේ දැන් මේ පැය ගාණක් කියන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න. මේ ධර්මයේ ශ්‍රවණය කරනකොට ඔහොම හැමදාම ওই විදිහට කරගෙන යනකොට මේ ඔබ සෝවාන් ඵලයට සකෘදාගාමී මේ ඵලයන්ටපත් වෙලා මේ අරහත්ත්වයටපත් වෙයි කියලා. මේ අවිජ්ජා කියලා සූත්‍රයක් තියෙනවා. ඒ අවිජ්ජා සූත්‍රයේ පැහැදිලි කරනවා මේ අවිජ්ජාව කියන එකටත් ආහාර තියෙනවා. අවිජ්ජා කියන එකටත් ආහාරය තියෙනවා. ඒකට පංච නීවරණ තමයි මේ ආහාර. ඊළඟට මේ පංච නීවරණ වලටත් ආහාර තියෙනවා. ත්‍රිවිධ දුෂ්චරිතය. ත්‍රිවිධ දුෂ්චරිතයට ආහාරය තමයි ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරයට ආහාරය තමයි මේ සති සම්පජානනයේ නැතිකම. ඒකට ආහාරය තමයි අයෝනිසෝ මනසිකාරය. ඒකට ආහාරය තමයි ශ්‍රද්ධාව නැතිකම. ශ්‍රද්ධාව නැතිකම තමයි අසත් ධම්ම ශ්‍රවණය. අසත් ධම්ම ශ්‍රවණයට තමයි ආහාරය තමයි අසත්පුරුෂ සංසේවනය කියලා තියෙන්නේ. එතකොට මේවා හේතු විදිහට යන්නේ. එතකොට අසත්පුරුෂ සේවනය කියලා තියෙන නිසා තමයි අර අසත් ධර්ම ශ්‍රවණයේ තියෙන්නේ. දැන් සත්පුරුෂ සේවනය ඔබ වහන්සේ වගේ දැන් කල්යාණ මිත්‍රයෙක් දැන් මේ ධර්මයේ දේශනා කරනකොට එතකොට සත්පුරුෂ සේවනය කල්යාණ මිත්‍ර සේවනයත් එක්කම වෙන්නේ සද්ධම්ම සේවනය වෙනවා. සද්ධම්ම සේවනය කරනකොට තමයි ශ්‍රද්ධාව කියන එක පිහිටන්නේ. ශ්‍රද්ධාව කියන බුද්ධය අවිච්ඡ ප්‍රසාදේ, ධම්මේ අවිච්ඡ ප්‍රසාදේ, සංඝේ අවිච්ඡ ප්‍රසාදේ, අරියකාන්ත සීලේ කියන මෙන්න මේ කාරණා සියල්ලම පිහිටන්නේ, ශ්‍රද්ධාව පිහිටන්නේ මෙන්න මේ ධර්ම ශ්‍රවණය කිරීම තුලින්. කල්යාණ මිත්‍ර ශ්‍රවණය, ඊට පස්සේ ධර්ම ශ්‍රවණය, සද්ධර්ම ශ්‍රවණය, ඊට පස්සේ ශ්‍රද්ධාවේ ඉන්න කෙනා යෝනිසෝ මනසිකාරය කරනවා. යෝනිසෝ මනසිකාරයේ ඉන්න වෙලාවට තමයි ඊළඟට සති සම්පජානනය වැඩෙනවා. සති සම්පජානනය වැඩිලා ඊට පස්සේ වෙන්නේ මොකද්ද? සති සම්පජානනයත් එක්කම ඉන්ද්‍රිය සංවර වෙනවා. ඉන්ද්‍රිය සංවරයත් එක්කම වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය සංවරයත් ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙනවා. ත්‍රිවිධ සුචරිතය පූර්ණ වෙනකොට සතර සතිපට්ඨානය වැඩෙනවා. සතර සතිපට්ඨානය වැඩෙනකොට සත්‍ය බොජ්ජංග වැඩෙනවා. සත්‍ය බොජ්ජංග වැඩෙනකොට අවිද්‍යාව නිරෝධ වෙලා විද්‍යා උදපාදී. මෙන්න මේ විදිහට මේවා එකිනෙකට ප්‍රත්‍ය වෙලාම මේ ආහාරයන් එකින් එකට ප්‍රත්‍ය වෙනවා. ඒ එකින් එක ආහාරයන් නිරෝධ වෙලා විද්‍යාවට නිවන කරාම ගෙනියනවා මේ ධර්ම ශ්‍රවණය කියන එක. ධර්ම ශ්‍රවණය කියන එක. මේ ඔක්කොම මේවා පටිච්ච සමුප්පන්නවමයි මේක සිද්ධ වෙන්නේ. දැන් මේ මෙතන ප්‍රත්‍ය 9කින් මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ කල්යාණ මිත්‍රය දැන් අපේ ආම්දුරෝ දැන් අවුරුදු 4ක් තිස්සේ පහුගිය කාලේ මිනිස්සු ගණහඬ ගහනවා ඇයි මෙච්චර කාල බණ කියන්නේ. අපි දන්නවා ඒක අපි ඒවා විසගෙන මේ අපි මේ පුදුවන් තරම් උපේක්ෂාවෙන් අපි අහගෙන ඉඳලා තියෙනවා. නමුත් මෙච්චර බණ අහන්න ධර්මයේ ශ්‍රවණය කරන්න මෙච්චර පැය රැය 12 14 ඇයි මේ තරම් කෑ ගහලා බණ ධර්මයේ දේශනා කරන්නේ? ඒකේ වටිනාකම තියෙන නිසා. මේවා කවුරුවත් කියපොනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එක. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයමයි මේ වහන්සේ දේශනා කරන්නේ. ඒ නිසා කවුරු හරි මේක මේ අහගෙන අහනවා නම් පැහැදිලිව මොකට කියන්න තියෙන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්න, කල්යාණ මිත්‍රය අසුර කරන්න, ධර්මයේ ශ්‍රවණය කරන්න, වෙන මුකුත් කරන්න ඕන නැහැ. අනිත් ඒවා එකිනෙකට ප්‍රත්‍ය වෙලා යෝනිසෝ මනසිකාරේ වැඩිලා ඒවා සම්පූර්ණයෙන්ම චතුරාර්ය සත්‍යයත් පූර්ණ වෙලා මේ සතර සතිපට්ඨානේ සත්‍ය බොජ්ජංග පූර්ණ වෙලා චතුරාර්ය සත්‍යයත් පූර්ණ වෙලා අවසාන වශයෙන් ඒ උත්තරීතර අරහත්ත්වේ ඵල කරාම මේ ගමන යන්න පුළුවන්. මේ ඒ තරම් වටිනා අවස්ථාවක් තමයි මේ ධර්මයේ ශ්‍රවණය කරනවා කියන්නේ. ඉතින් ඒ ගැනත් මම සඳහන් කරන්න ඕන මේ මම කාලයක් තිස්සේ කියන්නම් කියලා මම හිතාගෙන හිටියා. නමුත් දැන්
ඉතින් ගොඩක් ඔබ වහන්සේ මේ ප්‍රශ්න තාම දැන් කාලයක් අද ඉතාම හොඳයි අපි මහාචාර්යතුමාගෙන් බණක් ඇහුවාද අපි. දැන් සමාවෙන්න බලේ එහෙම එකක්. හඬත් ඇවිල්ලා භික්ෂුවකගේ හඬක්මයි තියෙන්නේ. ඉතින් මං ඇස් දෙක වහගෙන අහගෙන හිටියා හොඳට. කිසිම කාරණාවක පරස්පරතාවක් නැහැ. සියල්ල උතුම් ධර්මයමයි දේශනා කරේ. සාදු 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 සාදු. බොහොම සතුටුයි ඇත්තටම. ඒ කියන්නේ එහෙමයි. එයමයි අවශ්‍ය වුණේ. එයමයි මම බලාපොරොත්තු වෙච්ච දේ. ඉතින් විශාල සතුටක්. ඒක මට වචනෙන් විස්තර කළ නොහැකි. එහෙමයි. තව හාමුදුරනේ දැන් අපි ඒක වෙන දවසක එන්න සාකච්ඡා කරන්න පුළුවන් මේ පටිච්ච සමුප්පාද. ඇත්ත වශයෙන්ම මේ අපේ හාමුදුරනේ උපවාසී පැහැදිලි කරා ඒක කිසිම එකක් නැහැ. මේ පටිච්ච පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නේ කොහොමද? පංච උපාදානස්කන්ධය පටිච්ච සමුප්පන්නව නිරෝධ වෙන්නේ කෙසේද කියන එක මානසිකාරය කිරීමම තුලින්ම තමයි මේ පංච උපාදානස්කන්ධේ නිරෝධ වෙලා ශුන්‍යතාවයටපත් වෙන්නේ. සාදු සාදු සාදු. පංච උපාදාන මේක මම මේක කරන නිසාමයි මම මේ කියන්නේ. කරන නිසාමයි කියන්නේ සහ මම මේකෙන් විඳින අත්විඳින ඇත්ත වශයෙන්ම ඔබතුමාට ඕක කියන්න බෑ. ප්‍රත්‍යක්ෂ ඥානින් තොරව ඉතින් කියන්න බෑ. එහෙමයි. මේ මම අත්විඳින නිසාමයි කියන්නේ වහන්සේට මම පැහැදිලි කරලා කිව්වා. දැන් මම මේ සමහර අවස්ථාවල මම හැමදාම හවසට මේ මල් පූජා කරනවා. මල් පූජා කරද්දී ඉස්සර වෙලා පැය එකහමාරක් මම ධර්මයේ මෙනෙහි කරනවා. ධර්මයේ මෙනෙහි කරනකොට මගේ අර මම වහන්සේට කිව්වා දැන් අපේ මේ කැනඩාවට මේ දවස්වල සීතලයි. සීතල වුණාට අපි 24ට සෙන්ටිමීටර් දාලා තියෙන 24ට 25 දාලා තියෙන ගේ උණුසුම් කරලා. හැබැයි ගේ උණුසුම් කරලා තිබුණාට ධර්මයේ මෙනෙහි කරන අවස්ථාවේ මේ ඇඟ ඇල්වතුර වකරා වගේ ඇඟ සීතල සම්පූර්ණයෙන්ම සීතල යනවා. ඇයි එහෙම වෙන්නේ කියන කාරණාව පැහැදිලිනොත් එහෙම රාගය, ද්වේෂය තියෙනකොට තියෙන්නේ ගිනි ගන්න එක මේ මනස. එතකොට රාග, දේශ කියන ඒවා මෝහ නිරෝධ වෙනකොට තමයි අනිත් පැත්තට මේ ඇඟ සීතල වෙන්නේ. ඇඟ සීතල වෙලා යන්නේ. ඉතින් මේක තුල පැහැදිලි වෙනවා මේ ධර්මයේ කොයිතරම් ස්වාක්ඛාතද කියන එක. ධර්මයේ වැඩෙනවාද කියන කාරණාව. එතකොට මේක වඩලා ඉවර වෙලා මේ බුද්ධං සරණං කියනකොටම මේ ඇඟ සම්පූර්ණයෙන්ම සීතල වීගෙන යන්නේ. මේ වචනයක් පාසාම. එතකොට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. මේ කියනකොටම මොකද්ද වෙන්නේ? මේ බුදුරජාණන් වහන්සේගේ මේ සම්පූර්ණම බුද්ධ ගුණස්කන්ධය ඒක කියලා නිම කරන්න පුළුවන් ගුණස්කන්ධයක් නෙවෙයි. අපිට ප්‍රඥාවට ගෝචර වෙන ගුණාංගයන් තියෙනවා. ඒ ගුණාංගයන් මේ දැනෙනවා, මේ මතුවෙනවා, අවබෝධ වෙලා එනවා මේ මනසට දැනෙනවා. එතකොට ඒ ගුණාංගයත් එක්කම ධර්මයේ ගුණාංග මතුවෙනවා. ධර්මයේ ගුණාංග මතුවෙනකොට සංඝයේ ගුණාංග මතුවෙනවා. ඉතින් මේවා සියල්ලම බුද්ධං සරණං, ධම්මං සරණං, සංඝං සරණං කියන ටික විතරක්ම වුණත් නිරන්තරයෙන්ම මෙනෙහි කරනකොට ඒ ගුණයන් තමයි මෙනෙහි කරන්නේ. මේ බුදුරජාණන් වහන්සේගේ ගුණය, ඊළඟට ධර්මයේ ගුණය, ඒ එක්කම වැඩෙන්නේ සංඝයාගේ ගුණය. එතකොට ඒ එක්කම තමයි වැඩගත් වෙන්නේ. ඊටමත් වැදගත් වෙනක් තමයි මේ එක්කම වැඩෙන්නේ මොනවද? අරියකාන්ත සීලය වැඩෙනවා. ඒ එක්කම අරියකාන්ත සීලයත් එක්කම වැඩෙනවා සමාධිය වැඩෙනවා. සමාධියත් එක්කම ප්‍රඥාවත් වැඩෙනවා. ප්‍රඥාවත් එක්කම විමුක්තියයි, ඊළඟට විමුක්ති ඥාන දර්ශනයි කියන ඒවා පූර්ණ වෙනවා. එතකොට මේවා අනුපුබ්බ නිරෝධේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ අරියකාන්ත සීලයේම පිහිටගෙන
ඉන්නකොට අරියකාන්ත සීලයේම පිහිටගෙන ඉන්නකොට අරියකාන්ත සීලය ඔබ වහන්සේ පැහැදිලි කරා ඊට පෙර මොකද්ද මේ වචී සංකාර වෙලයි කාය සංකාර වෙලයි නිරෝධය වචී සංකාර නිරෝධය කාය සංකාරයි නිරෝධය මේ වගේ නිරෝධයේ පිහිටන්න මොකද වෙන්නේ අරියකාන්ත සීලයේ පිහිටනවා එතකොට මේ සංයුත්ත නිකායේ ගාථාවකුත් පැහැදිලිව තියෙනවා ඒකේ සීලේ පතිට්ඨාය නරෝ සප්පඤ්ඤෝ චිත්තම් පඤ්ඤාච භාවයන් ආතාපි නිපකෝ බිකු සෝයිමං විජිතේ ජටන්ති කියලා. එතකොට සීලය කියලා මෙතන කියන්නේ අරියකාන්ත සීලේ පිහිටාගෙන ඉන්න කෙනාට ආය කරන්න කිසිම දෙයක් නැහැ. මොකද සමාධිය කියන එක ධම්මේ අபிසන්දේති ධම්මේ පරිපූර්ණති කියලා අර ධර්මයේ විසින්ම සමාධිය කියන එකට යනවා. එතකොට සමාධියේ ඉන්න කෙනාට පැහැදිලිවම යථාභූත ඥාන දර්ශනය කියන එක පිහිටලා සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගඵලයන් කරා ගමන් කරන්න පුළුවන්. එතකොට ඊතර අරියකාන්ත බුදුරජාණන් වහන්සේ ඇත්ත වශයෙන්ම මේ කියන ධර්මස්කන්ධය කැටි කරලා ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ වැඩුවේ හරි සීලයයි සීලස්කන්ධයයි සමාධිස්කන්ධයයි පඤ්ඤා ස්කන්ධයයි විමුක්ති ස්කන්ධයයි විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයමයි. එතකොට මෙන්න මේ ධම්මස්කන්ධය තමයි මේ ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ සමුදයයි නිරෝධයයි කියන එක තුල තියෙන්නේ. ඒක තමයි ආර්යකාන්ත සීලේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ ඒකමයි. චතුරාර්ය සත්‍ය කියන්නේ ඒකමයි. ඊළඟට සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ ඒවමයි. අනිච්ච දුක්ඛ අනාත්ම කියලා කියන්නේ ඒවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා අර ගාරෝ කියලා සූත්‍රයක කියනවා මම පූර්ණේ නෝ සීලස්කන්ධය පූර්ණේ කරගත්තා. ඒ පූර්ණේ කරගන්න වෙලාවේ මට කිසිම ගුරුවරයෙක් හිටියේ නෑ. මමමයි ඒක අවබෝධ කරගත්තේ. ඒ නිසා මගේ සීලස්කන්ධයට සමාන කරන්න පුළුවන් මිනිස්සෙක් බමුණෙක් දෙවියෙක් බ්‍රහ්මයෙක් මේ විශ්වයේම නැහැ. 30 තලයේම නැහැ. ඊළඟට මගේ පූර්ණේ නෝ සමාධි ස්කන්ධය පූර්ණේ කර ගැනීමට මමමයි ඒක පූර්ණේ කරගත්තේ. ඒකට මට ගුරුවරයෙක් හිටියේ නෑ. ඒ මිනිසෙක් හෝ දෙවියෙක් හෝ බමුණෙක් හෝ බ්‍රාහ්මණයෙක්ගේ උපකාරයක් මට හම්බුනේ නෑ ඒකට. ඒ විදිහට පූර්ණේ නෝ සීලස්කන්ධය පූර්ණේ නෝ සමාධි ස්කන්ධය පූර්ණේ නෝ ප්‍රඥා ස්කන්ධය පූර්ණේ නෝ විමුක්ති ස්කන්ධය පූර්ණේ නෝ විමුක්ති ඥාන දර්ශන ස්කන්ධය මෙන්න මේ පහට සමාන කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. ඒ නිසා මම ධර්මයේ ගුරු කොට තබා ගන්නවා කියලා තබාගත් ධර්මයයි ගුරු කොට තබා ගත්තේ. ඒ බුදුරජාණන් වහන්සේ ඒක ධර්මයේ ගුරු කොට තබා ගත්තා. එතකොටම ඇවිල්ලා සහම්පති බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වා එසේමයි පෙර බුදුරජාණන් වහන්සේලා ගුරු කොට තබා ගත්තේ ධර්මයමයි. මතු බුදු වෙන බුදුරජාණන් වහන්සේලා ගුරු කොට තබා ගන්නේ ධර්මයමයි. ඊට පස්සේ දැන් ඔබ වහන්සේ මේ ගෞතම බුදු පියාණන් වහන්සේ ධර්මයේම ගුරු කොට තබා ගනිත්වා කියලා උන්වහන්සේ මේ සහම්පති බ්‍රහ්මයා ආයෝජනා කරා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයමයි ගුරු කොට තබා ගත්තේ. වෙන කිසි කෙනෙක් හිටියේ නැහැ උන්වහන්සේට ගුරු කොට තබා ගන්න. එතකොට වෙනත් අය ගියා දාලාර කාලම් උද්දකරාම ගාවට වගේ ඒ ශ්‍රාවකයන් ගාවට ගිහිල්ලා ඒ අය ගාවට ගිහිල්ලා ඒ ගුරුවරුන්ගෙන් ධර්ම ඉගෙන ගත්තා. ඒවා කිසිවක් ඇත්ත වශයෙන්ම කිං කුසල ගවේෂි නොවේ කියලා බුදුරජාණන් වහන්සේ බැහැරකට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේම ස්වයම්භූ ඥාණයෙන් පහළ වුණ අර බෝධිරාජයා මුල ඉඳගෙන මොකද්ද කරේ උන්වහන්සේම දසබිම්බරක් මාරසේනා පරාජය කරලා ඒ මාර්ගය අවබෝධ කරගත්තා. ඒ මාර්ගය තමයි ඉදප්පච්චේතා පටිච්ච සමුප්පාදේ සමුදයයි නිරෝධයයි. ඒවක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කිව්වේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයම තමයි සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ. එතකොට සංඝයා වහන්සේලා ශ්‍රාවකයන් වශයෙන් වඩන්න ඕනන්නේ මොකද්ද?
තව ගාථාවක පැහැදිලි කරලා තියෙනවා සංඝයාන් වහන්සේලා විදියට වඩන්න ඕන මොකක්ද කියලා කියනවා සීල ස්කන්ධයයි සමාධි ස්කන්ධයයි ප්‍රඥා ස්කන්ධයයි විමුක්ති ස්කන්ධයයි විමුක්ති ඥාන දර්ශන ස්කන්ධයමයි. එතකොට ආර්ය ශ්‍රාවකයන් විදියට එතකොට සේකයන් විදියට මේ ආර්ය ශ්‍රාවකයන් කියන සේකයන් විදියට සේකයන් විසින් වඩන්න ඕන එක ගාථා එක සූත්‍රයක තියෙන අපේ හාමුදුරනේ මේ මොකක්ද ඒකේ තියෙන්නේ මේ ආහුනේය පාහුනේය දක්ඛිනේය ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා තියෙනවා. ඒකේ පැහැදිලි කරනවා ආහුනේය පාහුනේය දක්ඛිනේය අංජලි කරණේය අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ සීල සම්පන්නෝ හෝති සමාධි සම්පන්නෝ හෝති ප්‍රඥා සම්පන්නෝ හෝති විමුක්ති සම්පන්නෝ හෝති විමුක්ති ඥාන දර්ශන සම්පන්නෝ හෝති කියලා. එතකොට දැන් බලන්න එතකොට පැහැදිලි වෙනවා ඊ타ත්ම මේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කරගත්තේ මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන එක බුද්ධත්වයටපත් උනේ. ඒ ධර්මයේ තමයි ස්වාක්ඛාත ධර්මය. සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන එක. ඒ ධර්මයේ තමයි සංඝයා වහන්සේ නැත්නම් අසේක මේ අටපුරුෂ පුද්ගලයා කියන ඒ අට දෙනාම වඩන්න ඕනන්නේ ඒ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශන කියන ධර්මයන් තමයි වඩන්න ඕන. එතකොට දැන් ඔබ වහන්සේ ඒවා පැහැදිලි කරා දිගින් දිගටම මේ සීලේ වඩන්න ඕන. සීලේ සමාධිය ප්‍රඥා විමුක්ති මේවා මොකද අනුලෝම අභවිස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අනුලෝම අභවිස්ස ඥානස්ස උපාදාය කියලා පැහැදිලි කරන්නේ. එතකොට මේ ධර්මය වැඩින්නේ අනුලෝමමයි අර ඉස්සර කිව්වා වගේ අර උදැල්ලක මිට එකවර මේ ගිවිලා යන්නේ නැහැ. එතකොට මේ සීලේ වඩාගෙන යන සීලේ වඩනකොට සමාධියත් වැඩෙනවා ප්‍රඥාවත් වැඩෙනවා. මේ විදියට වඩාගෙන නිරන්තරයෙන්ම මේ ධර්මය මෙනෙහි කරනකොට යෝනිසෝ මනසිකාරය තමයි අත් වශයෙන් මේකට තියෙන ආයුධය. පැහැදිලිවම හැම වෙලාවෙම යෝනිසෝ මනසිකාරයෙන් මේක විමර්ශනය කරනකොට මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති මාර්ග කියනවා මේවා එකිනෙකට ප්‍රත්‍ය වෙලා වැඩෙනවා. ඉතින් මම හිතන්නේ වැඩියෙන් කිව්වද කියලා මම දන්නෙත් නෑ අපේ ආම්දුරනේ ඔබ වහන්සේ ඉතාම හොඳ විග්‍රහයක් ඔබතුමා කළා. කිසිම ආකාරයකින් ඒවැ පරස්පරතා නැහැ. ඉතින් අවබෝධයෙන්ම සමාධියෙන්ම දේශනා කරපු ධර්මයක්. එහෙමයි. ඉතින් අපි සාදු දැන් සුනිල් මහතාට පුළුවන් බණ කියන්න. මහාචාර්යතුමාට ඔන්න බණ කියත හැකි දැන් හොඳට. ඒක ඔන්න බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වෙනවා. බොහෝ ජනයාට නිවන් දකින්න උපකාර කරන්න පුළුවන් දැන්. එහෙමයි. කිසිම ගැටලුවක් නැහැ බණ කියත හැකි ඔබතුමාට දැන්. ඉතින් සාදු. ඔව්. මම සහභාගී වෙන්නම් නෑ දැන් මේ සහභාගී වෙන්නම් මේ සාකච්ඡාවලට මම ඉතින් මෙච්චර දවස් මේ අත වශයෙන්ම මම ධර්මය මේ වඩවුවා මේ ධර්මය මේ වහන්සේ කියන ධර්මය ප්‍රායෝගිකවම ප්‍රතිඵල ලැබුණා. පායක වඩවුවා මේ අත්දැකීම් මේ කාලය තුල කෙරේ ඇත්තසෙම මේකයි. මොකද මේ දැන් මම දැන් රිටයර් වෙලා ඉන්නේ. ඔබ වහන්සේ මේ දැන් මට මහාචාර්ය කියලා කියන්න එපා අපේ හාමුදුරනේ මගේ නම කියන්න. මොකද මේ මගේ නම කියන්න මොකද දැන් මේ මහාචාර්ය කියන්නේ අත් වශයෙන්ම මේ තනතුරක්. මේ හුඟක් අය දන්නේ මේ ඒක පාවිච්චි කරනවා මේ පව එකට කියන්නේ බලයට. මේ මහාචාර්ය කියන තනතුරට ගොඩාක් මේ ස්ටේටස් ඒ කියන්නේ තත්ත්වයන් ඇති කර ගන්නවා. ඔය ආචාර්ය මහාචාර්ය
වටිනාකමක් දාගෙන තියෙනවා මාන්නේ ගොඩනගා ගන්න ඔන්න ඕකෙන් තමයි ගොඩක් වෙලාවට මාන්නේ කියන එක. ඉතින් මම මේ ප්‍රියන්ත හිංගල මහත්මයාට කිව්වා මගේ ඔය නම කියන වෙලාවට මගේ නම මහාචාර්ය කියන්න එපා. දැන් මම ඒ තනතුරෙන් ඉල්ලා අස්සලා ඉන්නේ කියලා. රිටයර්ලා ඉන්නේ. ඉතින් ඒ නිසා ඔබ වහන්සේත් මට ඒක කියන්න ඕන මගේ නම කිව්වහම ඇති මේ මහාචාර්ය ආචාර්ය ඒවා තුට්ටු දෙකකටවත් වටින්නේ නැති දේවල්. ඒවා තුල තමයි මේ සෑහෙන කාලයක් තුල දැන් අන්න ඒකයි දැන් මෙහෙමයි. දැන් අර විශ්වවිද්‍යාලේ මහාචාර්යකමට සමු දෙන්න පුළුවන්. හැබැයි දැන් ධර්මයේ තුල මහාචාර්යකමක් හම්බ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මහාචාර්යවරු මේ ශාසනය තමයි ඉන්න බව පෙන්වා දුන්නේ. එහෙම විශේෂයෙන්ම මහාචාර්ය කෙනෙක් කැටියෙම නම් කරපු උත්තමයා තමයි ආනන්ද හාමුදුරුවෝ කියන්නේ. එහෙමයි. ඒ නිසා ඇත්තටම මහාචාර්යකම කියන්නේ ඇත්තටම ඔබතුමා දැන් නියම වශයෙන් ලබනවා මහාචාර්යකම. මොකද තමන්ගෙන් ලැබෙන ඉහළම පිහිට තමයි මහාචාර්යකම. තමන්ගෙන් පිහිටක් ලැබෙනවා නම් ඔහු තමයි මහාචාර්යවරයෙක් වෙන්නේ. තමන්ට පිහිටක් නැත්තම් ඒ බුද්ධියෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ලබනවා නම් උන්වහන්සේගේ ධර්මය අවබෝධ කරගෙන මේ මාර්ගයේ ගමන් කරලා ප්‍රතිඵල ලබනවා නම් මෙලොවදීම සම්දික්ඨික නිබ්බාන වශයෙන්ම ඒ නිවනින් සැනසෙනවා නම් අන්න එතන තමයි ඥානීය බුද්ධිය ප්‍රඥාව අන්නේ වටිනාම ඒ ප්‍රඥාව තියෙන්නේ අන්න එතන. ඉතින් ඒ නිසා බොහොම සතුටුයි ඔබතුමා යන ගමන ගැන. එහෙමයි. මම ආයෙ වෙලා අනිත් දවසක සාකච්ඡා කරලා සහභාගී වෙලා පෙන්නන්නම් අපේ හැමදෙනා එදා ඒක සුමාන දෙකට ඉස්සර සුජාත මෑණියෝ ඇහුවා අර උපනිෂ කියන සූත්‍රය. මේ උපනිෂ කියන සූත්‍රයේ තියෙන්නේ ඇත්තටම අර සෝවිසි ප ဋ ාණේ තියෙනවා පත්‍ය 24න් එක ප්‍රත්‍යක් තියෙනවා උපනිෂපත්තිය කියලා. උපනිෂපත්තිය කියලා. ඒ ප ဋ ාණේ උපනිෂපත්තියෙන් තමයි ඇත්ත වශයෙන්ම තියෙන්නේ මේ උපනිෂ සූත්‍රය පැහැදිලි කරලා තියෙන්නේ බුදුජාණන් වහන්සේ. ඒ උපනිෂ ඉදිරියට ඒ සූත්‍රය අරගෙන සාකච්ඡා කරමු. ඒක මම ඇත්ත වශයෙන්ම ඔබ වහන්සේ ඇත්ත වශයෙන්ම මට දෙන්න අපේ හාමුදුරනේ පැයක් දෙකක් විතර මම ඒ උපනිෂ සූත්‍ර ආශ්‍රයෙන් පෙන්වන්නම් ඇත්ත වශයෙන්ම මේ සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනය වැඩෙන හැටි ඊළඟට මේ දැන් කියන්නේ දැන් ඒ උපනිෂපත්තියෙන් පෙන්වන්නම් මම සීල සමාධි ප්‍රඥා විමුක්ති ඥාන දර්ශනයන් වැඩෙන හැටි ඊළඟට මම ඒකෙන් පැහැදිලි මම ඒක අපේ හාමුදුරනේ මාස ගාණක් මම ඒක මේ මෙනෙහි කරලා ස්ටඩි කරපු එකක් මේ අවබෝධ කරගත්ත එකක්. ඉතින් ඒ පටිච්ච සමුප්පාදයේ තුල සීලය කොයි දක්වා වැඩෙනවද සමාධිය කොතනින්ද පටන් ගන්නෙ ප්‍රඥාව කොතනින්ද වැඩෙන්න පටන් ගන්නෙ මේ එකම පටිච්ච සමුප්පාදයේ තුල ඊළඟට ඒකෙන් මට පෙන්වන්න පුළුවන් අපේ හාමුදුරනේ මේ මම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු ධර්මයෙන්ම මම මේ සූත්‍ර වලින් අරගෙන ඒකට සම්බන්ධ කරපු හැටි ඊළඟට මේ සංඥා දැන් අපි කතා කරා සංඥා කියන ඒවා. එතකොට සංඥා කොහෙද නිරෝධ වෙන්නේ? ඊළඟට චිත්තය කොහෙද නිරෝධ වෙන්නේ? දිට්ඨිය නිරෝධ වෙන්නේ කොතනද කියන කාරණාව. ඊළඟට අපිට ඒකෙන් දකින්න පුළුවන් මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම කොහොමද ඒ පටිච්ච සමුප්පාද නිරෝධය තුල වැඩෙන්නේ කියන කාරණාව. සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම ඒ සූත්‍රයේම ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සෑම ධර්මස්කන්ධයක්ම ඒක අන්තර්ගත වෙලා තියෙනවා ඒ නිරෝධය තුල. ඒ නිරෝධ වෙනකොට ඒ පටිච්ච සමුප්පාදය නිරෝධ තුල ඊළඟට දැන් බුද්ධය අවිච්ඡ ප්‍රසාදයේ කොතනද වැඩෙන්නේ? ධම්මය අවිච්ඡ ප්‍රසාදයේ, සංඝය අවිච්ඡ ප්‍රසාදයේ කොහෙද වැඩෙන්නේ? ඊළඟට අත්තානුදිට්ඨිය කියන එක කොතනද දුරු වෙන්නේ? ඒ කියන සෑම ඊළඟට සතර දැහැන් වැඩෙන්නේ කොතනද? ප්‍රීති පස්සද්දි සුඛ සමාධිය කොහෙද වැඩෙන්නේ? යථාභූත ඥාන දර්ශනය කොතනින්ද
අවබෝධ කර වෙන්නේ කොයි ප්‍රත්‍යෙන්ද කියන එක. කොයි ප්‍රත්‍යෙන්ද? මොකද මේක පටිච්ච සමුප්පන්නව යනකොට ප්‍රත්‍ය සමුප්පන්නවමනේ මේක වෙන්නේ. එතකොට කොයි ප්‍රත්‍ය තුලද යථාභූත ඥාන දර්ශනේ, ඊට පස්සේ නිබ්බිදාය කොතනද වෙන්නේ, විරාගාය කොතනද වෙන්නේ, නිරෝධාය කොතනද වෙන්නේ, කේ ඥානේ කොතනද වෙන්නේ. ඊට පස්සේ අර කීනං ජාති වූසිතම් බ්‍රහ්මචර්යං කතං කරණීයං නාපරං ඉත්තත්තායි කියන தත්ත්වය කොතනදී පූර්ණ වෙන්නේ කියන තැන. පූර්ණ වෙන්නේ කියන එක. ඒ සූත්‍රයේ ආශ්‍රයම මට පෙන්වන්න පුළුවන්. ඔබ වහන්සේ මට අවස්ථාවක් දුන්නොත් මේ ඒකේ මම සටහනකුත් එක්ක සකස් කරලා තියෙනවා. ඒකත් එක්කම අරගෙන මේ පෙන්වන්නම් මම ඒක කොහොමද වෙන්නේ කියලා. ඒක ඇත්ත වශයෙන්ම මේ තව සූත්‍ර ගණනාවක කාරණා ඒකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ සූත්‍ර වල ඒවා ඒක නිසා තමයි පේන්නේ අපේ හාමුදුරනේ බුදුරජාන් වහන්සේගේ වචනයක් පාසාම තියෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ලෝකෝත්තර අර්ථයමයි. පැහැදිලි වුණේ ලෝකෝත්තර අර්ථයමයි තියෙන්නේ. උන්වහන්සේ කිසිම වචනයක් නිවනෙන් තොරව බහැර දේශනා කරලා නැහැ කියලා. නිවනම අරමුණු කරගෙනයි උන්වහන්සේගේ ශ්‍රීමුඛයෙන් පිට වුණ සෑම වචනයක්ම පිට වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒක මට පෙන්වන්න පුළුවන්. ඔබ වහන්සේ ඊළඟ දවසේ අවස්ථාවක් දුන්නොත් මට සූදානම් වෙන්න ඒක. ඒකට මම පෙන්වන්නම්. දැන් ඒක වැදගත් වෙන්නේ කොහොම වුණත් කවුරු දේශනා කළත් ධර්මයයි වැදගත් වෙන්නේ. පවිත්‍ර නිර්මල ධර්මය නම් දේශනා කරන්නේ කවුද කියන එක වැදගත් නැහැ. ඊළඟ ධර්මය අහන්නයි මිනිසුන්ට ඇත්ත පෙන්වලා දීමයි වැදගත් වෙන්නේ. ඉතින් අපි මේ සූත්‍රයේ ඇසුරෙන් අපි ධර්ම සාකච්ඡාවක් පවත්වමු. එදාට ඔබතුමායි විස්තරය ඉදිරිපත් කරන්න. ඒ දහම් කාරණා අපි ගැඹුරට තව අධ්‍යයනය කරමු. ඉදිරියට මම මේ වගේ සූත්‍ර කීපයක් තව ඉදිරියට ගන්න හිතාගෙන ඉන්නවා. දැන් ඒවා ඉතින් ඔක්කොම එක සැරේ ඕනේ නෑනේ. ගොඩාක් පටලව ගත්තාම ඊට පස්සේ අර දොඩම් ගොඩ බදාගත්තා වගේ වෙනවා. ඒ නිසා පොඩ හිමින් ඉදිරියට යමු කියලා. එහෙමයි. එක සූත්‍රයක් ඇති අට වශයෙන්ම මේ ධර්ම ගොඩක් ධර්මස්කන්ධයම අවබෝධ කරගන්න ඕනේ නෑ අපි හාමුදුරනේ. මේ දැන් අපි එක ගාථාව ඇති ඔබ වහන්සේ කලින් කිව්වා වගේ එක ගාථාව ඇති අවශ්‍ය වෙන්නේ මේ ගාථාව ගැඹුරටම මෙනෙහි කරන එක. ගැඹුරටම ඒක තැනකට වෙලා ඔය ආරණ්‍යගතව ශුන්‍යාගතව මේ කියලා කියවෙන්නේ මේ තැන් වලට යන එක නෙවෙයි. අර ඔබ වහන්සේ නිතරම කියන්නේ ඒකයි. කොතනක හරි ඉන්න තැනක ඉඳගෙන මේක ගැඹුරට මේ කරන එක. එතකොට අභිඥේයං අභිජානාති වෙනවා. පරිඤ්ඤේයං පරිජානාති වෙනවා. පහානම් පහතබ්බ වෙනවා. සච්චිකාතබ්බං සච්චිකාතබ්බං වෙනවා. භාවේතබ්බං වෙනවා. එතකොට මේ පහම එකට වැඩෙනවා. මේක මෙනෙහි කරගෙන යනකොට මෙනෙහි කරනකොට මේවා එකිනෙකට සංප්‍රයුක්ත ධර්ම මේ තියෙන්නේ. එතකොට මේ එකම කරන්න තියෙන දේ කාරණාව තමයි යෝනිසෝ මනසිකාරය කරන්න ඕන. ඒ පංච උපාදානස්කන්ධේ සමුදයයි. එතකොට සමුදය කොහොමද පංච උපාදානස්කන්ධේ? ඊට පස්සේ නිරෝධය කොහොමද සකස් වෙන්නේ කියන එක. එතකොට ඒකම චතුරාර්ය සත්‍ය ඒකම අවබෝධ වෙනවා. සමුදයයි නිරෝධය අංකින්ච සමුදය ධම්මං සම්බන්ත නිරෝධ ධම්මං කියන කාරණාව තුල තියෙන චතුරාර්ය සත්‍යය. ඉමස්මෙන් සති ඉඳං හෝති ඉමස් උපාදා ඉඳං උපාජ්‍යති ඉමස්මෙන් අසති ඉඳං හෝති ඉමස් නිරෝධා ඉඳං නිරෝධයන්ති කියලා කියන්නේ ඔබ වහන්සේ පැහැදිලි කරේ චතුරාර්ය සත්‍යය තියෙන්නේ. එතකොට ඒ කියන කාරණාව මේ එක ගාතාවක් ඇති. ඇත්ත වශයෙන්ම මේ ගොඩක් ගාථා අවශ්‍ය වෙන්නේ නැහැ. එක සූත්‍රයක් ඇති
ඒ කාරණා ටික අවබෝධ කරගන්න. තමන් කරන්න තියෙන්නේ මේක වෙන මේ කවුරුවත් කරලා දෙන්නේ නැහැ මේක. අපි තමන්ගේ සිතේ තියෙන කෙලෙස් දඳුරගන්නේ තමන් විතරයි. වෙන කවුරුවත් දන්නේ නැහැ. මොකද අපි එක එක්කෙනා එක එක විදියටයි මේ සමාජයේ පරිහරණය කරලා තියෙන්නේ. අපිට හම්බෙච්ච රූප, අපිට ඇහිච්ච ශබ්ද, අපි ආස්වාදනය කර ගන්ධ, කාපු ආහාර රස, ඊළඟට පොට්ටබ්බ, මේවා ඊළඟට අපේ මනසේ සකස් වෙලා තියෙන ධම්ම, මේවා එකිනෙකා තුල තමයි දකින්නේ. දැන් ඔබ වහන්සේගේ මනස තුල තියෙන ඒ කාරණා මම මොනවද කියලා දන්නේ නැහැ. මගේ තියෙන ඒවා මමම හඳුනා ගන්න ඕන. එතකොට තමයි ඒවා ඒකේ සමුදයයි නිරෝධයයි අවබෝධ. සමුදය කියන්නේ ඒකේ මූලය මොකක්ද කියන එක. මූලය සමුදය කියන එකේ බලන්නේ හේතුව නැත්නම් ප්‍රභවයේ නිධානය කියන එක බලනවා. සමුදය කියන එක අන්න ඒක බලලා අන්නේ කාරණාව නිරෝධ කරගන්න කාරණා තමයි ඔය යෝනිසෝ මනසිකාරයෙන් අපි කරන්නේ. ඉතින් මේක වැඩෙනකොට පුදුමාකාර විදිහට මේ සමාධියත් වැඩෙනවා. ඒකම සමාධියත් වැඩෙනවා. එතකොට ප්‍රඥාවත් වැඩෙනවා. අර කෙලෙසුත් හිමීට එකිනෙක ප්‍රහාණය වීගෙන යනවා. ඒක තමයි ඇත්ත වශයෙන්ම නිරන්තරයෙන්ම කරන්න තියෙන කාරණාව. බුදු පියාණන් වහන්සේත් අර පැහැදිලි කරනවානේ උදාවන හිරුට අරුණෝදයේ පුබ්බංගම වෙනවා වගේම යෝනිසෝ මනසිකාරයේ තමයි මේ අරියටගේ මග උදාවීමට මේ මූල් වෙන්නේ කියලා පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ. ඉතින් යෝනිසෝ මනසිකාරයේ තරම් වෙන කිසිම දෙයක් නැහැ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ උත්පාදව ගන්න කියලා. උත්පාදව ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උත්පාදිනවා කියලා කියන්නේ විද්‍යාව උදපාදි. ප්‍රඥාව වැඩෙන්නේ ප්‍රඥාව වැඩෙනකොට විද්‍යාව උදපාදි වෙන්නේ. ඉතින් අර යෝනිසෝ මනසිකාරයේ තමයි නිරන්තරයෙන්ම කරන්න තියෙන්නේ. වෙන මොකක්ද යෝනිසෝ මනසිකාරයෙන් බුදුජාණන් වහන්සේ කියන්නේ ඒකම තමයි බුද්ධ භාවනාව. බුද්ධ භාවනාව. ඒක තමයි යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ සමත විදර්ශනා යුගනන්දව වඩන භාවනාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ සමත විදර්ශනා කියන එක යුගනද්දව වඩන භාවනාව. ඒක නිසා තමයි යෝනිසෝ මනසිකාරයේ වඩනකොට සති සම්පජන්ණය කියන දෙකම වැඩෙන්නේ. ඒකට ප්‍රත්‍ය වෙන සති සම්පජන්ණය කියන දෙකට ප්‍රත්‍ය වෙන එක තමයි යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. එතකොට යෝනිසෝ ගොඩක් අය නොකරන්නේත් ඕකම තමයි. නොකරන්නේත් ඒකමයි. නොකරන්නේ බණ අහලා නිකන් ඉන්නවා. එහෙමයි. ඉතින් වැඩෙන්නේ නැහැ එතකොට මාර්ගය. බණ අහලා ඒ බණ නිතර නිතර මෙනෙහි කරන විදිහට තමන්ගේ ජීවිතේ හැඩගස්ව ගන්න ඕනේ. එතකොට තමයි මාර්ගය වැඩෙන්නේ. මාර්ගය තමයි අන්න එතකොට ප්‍රතිපල ඔබතුමා ඒ සියලු දේ ප්‍රත්‍යක්ෂයෙන් ඒ ප්‍රකාශ කළේ හැම දෙයක්ම එතකොට අත්දකින්න ලැබෙන්න ගන්නවා. මෙන්න ශාන්තිය, සැනසීම, නිවීම, ඒ හැම දෙයක්ම රැකවරණය, ඒ බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙන ආශිර්වාදය, ධර්මයෙන් ලැබෙන ආශිර්වාදය, සංඝ රත්නයෙන් ලැබෙන ආශිර්වාදය, ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, මේ හැම දෙයක්ම අර මෙන්න මේ කිව්වට ඔක්කොම ටික දකින්න ලැබෙනවා. දුක්ඛ දෝමනස් සත්තංගමාය, ඥායස අධිගමාය, දුක්ඛ දෝමනස් සත්තංගමාය, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස, ඒ සියල්ලක්ම අවසන් වෙනවා. ඥායස අධිගමාය නුවණ වැඩෙනවා. නිබ්බානස සත්‍ය කිරියාය. මේ වන් ශාන්තිය අත්දකින්න ලැබෙනවා. එතකොට ඕක පරිදේවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සං අත්තංගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච ක්‍රියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. එහෙමයි. එතකොට මේ මාර්ගය වැඩෙනවා නම් අන්න අර ටික Tamanට අත්දකින්න ලැබෙනවා. මොනවද? ශෝක පරිදේව අවසන් වීගෙන යනවා. අඬන්න ශෝක කරන්න හේතු නැති වෙලා යනවා. දුක්ඛ දෝමනස්ස අවසන් වීගෙන යනවා. දුක්ඛ දෝමනස්ස කියවම කය වේදනාවක් හටගත්තත් ඒකත් මගේ දුකක් හැටියට ගන්න නැතුව කය දුකක් හැටියට සලකලා වැහැර කරන්න පුළුවන් වෙන උපේක්ෂාවයි. එතකොට දෝමනස්ස මනසේ ගැටීමක් නැති නිසා දෝමනස්සයත් පහ වෙලා යනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දුක්ඛ දෝමනස්ස පහ වෙලා යනවා. ඒ නිසාම දැන් ඥානිය උපදිනවා. පිරිසුදු හිතේ ඥානිය උපදිනවා. ඥානිය උපදිනවා මාර්ගඵල ලබනවා ඥානිය උපදිනවා. එහෙමයි. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? නිබ්බානස්ස සත්‍ය කිරියා. අන්න නිවන පිණිස කටයුතු යෙදෙනවා. අන්න හිත නිවිලා යනවා. ජීවිතේ නිවිලා යනවා. අන්න ශාන්තියක් දකින්න පටන් ගන්නවා. එහෙමනම් නිවන් දකින්නවා කියලා කරන්න තියෙන්නේ
හරිම පහසු දෙයක් බැලුවහම මොකද ජීවත් වෙන ගමන් ධර්මයේ මෙනෙහි කරන්නයි තියෙන්නේ. වෙන 아무තු දේවල් කරන්න නෙවෙයි. එදිනෙදා එහෙමයි. ජීවත් වෙන ගමන් හැබැයි ඉතින් අර දැන් ධර්මයේ මෙනෙහි කරමින් ජීවත් වෙනකොට ධාර්මික ජීවිතයන්නේ ගත කරන්නේ. එතකොට ආය ඇඟිල්ලෙන් එල්ල ඕක කරන්න එපා මේක කරන්න එපා කියලා කියන්න ඕනේ නැහැ. මොකද අවබෝධයෙන් ජීවත් වෙන්න ගත්තට පස්සේ පුළුවන් තරම් අර වැරදි වලින් අකුසල් වලින් ඈත් වෙලා තමයි ආර්ය ශ්‍රාවකයා ජීවත් වෙන්නේ. සුළු සුළු අඩුපාඩුකම් තියෙන්න පුළුවන් මූලාරම්භෙදී. නමුත් පහු වෙනකොට ඒවා ටික ටික දුර වෙලා යනවා. එහෙම ගිහිල්ලා පාරිශුද්ධිය වර්ධනය වෙනවා. එහෙමයි. අන්න ප්‍රභාස්වර චිත්තයට ළඟා වෙනවා. ඉතින් ඒක නිසා ඒක අත්දැකීමක්. නිවන් දැකීම කියන අත්දැකීමක්. අප්‍රමාද වේ උතුම් අත්දැකීම ලබන්න කියලා අපි කියන්නේ. සාදු සාදු. ඒක තමයි එකම ඒක ලබන්න පුළුවන්. ඒ කියන්නේ බැරි දෙයක් නෙවෙයි. ආයේ මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ බුදු වෙනකන් ඉන්න ඕන නෑ ඒක ලබන්න. මේ ධර්මයේ තියෙනවා මේ ස්වාඛාත ධර්මයේ නොනැසී තියෙනවා මේ ත්‍රිපිටක රත්නය තුල වැඩවසනවා. මේ ධර්මයේ තුල. එතකොට ඔබ වහන්සේ දේශනා කරේ ඒ ධර්මයේ තමයි වෙන ත්‍රිපිටකයෙන් බැහැරව දේශනා කරේ නෑ. ඒකට ඒ ධර්මයේ තමයි පෙන්නලා දුන්නේ මුල ඉඳන් දැන් අවුරුදු 4කට විතර කාලයක් තිස්සේ. දැන් ඒකෙන් ගැඹුරට ගිහිල්ලා දැන් අර මේ අචලිතෝ නිබ්බාණං කියන එක නොඑක ආකාරයට ඔබ වහන්සේ පැහැදිලි කරනවා. ඒක තමයි සත්‍යයම. ආය වෙන මොකුත් නැහැ. සත්‍යයම එතන තමයි අචලිතෝ නිබ්බාණං. අචලිතෝ නිබ්බාණං එච්චරමයි තියෙන්නේ. ආය වෙන මොකුත් නැහැ. ඒ අචලිතෝ නිබ්බාණං කියලා කියන්නේ ඊදපච්චතා පටිච්ච සමුප්පාදේ නැවතීම. ඒ චක්‍රේ නවතිනවා. එතනින් එහාට යන්නේ නැහැ. චක්‍රේ නවතිනවා. එතනින් එහාට යවන්නේ නැහැ. ඒ කියන්නේ දුක සකස් වෙන්නේ නැහැ. දැන් දුකක් හටගත්තා. දැන් දුකක් සකස් වුණා. දැන් ඒ දුක සකස් වෙන්නේ නැහැ. දැන් දුක සකස් වෙන්නේ නැහැ. ඉදපච්චිතා පටිච්ච සමුප්පාදේ නැවතීම. මේක තමයි ඨානං කියලා වචනේ පැහැදිලි කරලා තිබුණේ එතන. ඒකට නැවතීම තමයි අතන අචලිතෝ නිබ්බාණං කියලා තියෙන්නේ. අචලිතෝ නිබ්බාණ. සංසාරයේ ගමන නැවතුණා. ඉතින් මේ එතන ඇත්ත වශයෙන්ම දැන් තව මම එක ගාතාවක් කියලා ඒ නැවතීම මේ නවත්තන්න මම එතකොට මම ධර්මයේ මේ දේශනා කරනවා වෙන්නේ මේ එක දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් මේ ගාතාවක් කියලා මේක තියෙන සංයුක්ත නිකායේ දේවතා වර්ගයේ තියෙන ගාතාවක් කුතෝ සරා නිවත්තන්ති කත්ත වට්ටන්න වත්තති කත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති කියලා. දැන් කුතෝ සරා නිවත්තන්ති සරාගේ කොතනද නවතින්නේ? ඊට පස්සේ කත්ත වට්ටන්න වත්තති කොතනින්ද වට රවුම මේ සංසාරේ යන ගවුම සංසාරේ වට වෘතය මොකද ඉපදෙනවා ඒක නතර දැන් හරි ඉපදෙනවා ජරාවට යනවා මැරෙනවා ඊට පස්සේ චුත වෙනවා ආයෙ ඉපදෙනවා ජරාවට යනවා ඊළඟට මේ මරණයට යනවා චුත වෙනවා ආයෙ ඉපදෙනවා මෙන්න මේ වටරවුම නවතින්නේ කොතනින්ද කියලා අහනවා කුතෝසරා නිවත්තන්ති කත්ත වට්ටන්න වත්තති කත්ත නාමංච රූපංච නාමයයි රූපයයි කොතනද අසේසං උපරුච්ඡති ඉතිරි නැතුව නිරුද්ධ වෙන්නේ කොතනද කියලා අහනවා බුදුරජාණන් වහන්සේ එතන කියනවා අර එදා ඔබ වහන්සේ එක පැහැදිලි කරා වෙන ගාථාවකින් ඒ නිවන කියන එක එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගහදති යම් තැනක ආපෝ පඨවි තේජෝ වායෝ නොපිහිටානම් අතෝ සරා නිවත්තන්ති අන්න එතන තමයි සරාගේ නැත්නම් මේ රාගය නවතින්නේ අන්න අතෝ සරා නිවත්තන්ති එත්ත වට්ටන්න වත්තති අන්න සරාගේ නිරෝධ වෙනකොට තමයි වට රවුම අනේක නවතින්නේ එත්ත නාමංච රූපංච එතකොට නාමයයි රූපයයි අසේසං උපරුජ්ජති අන්නේ ගාථාවේ දේශනා කරලා තියෙන බුදුරජාණන් වහන්සේ එහෙමනම් දැන් ඔබ වහන්සේ පැහැදිලි කරා මෙතන මේ මොකද්ද මේ නන්දි රාගය මේ රාගය නිරෝධ කරන එක රාගය නිරෝධ කරන එක මේ ආශ්‍රව නිරෝධ කරන එක
මේ ආශ්‍රව නිරෝධ කිරීම තමයි වටරවුම යන්නේක නවත්තන්න තියෙන එකම ක්‍රමය. එතනින් වෙන කිසිම එකක් නැහැ. ආශ්‍රව අන්ත දෙකේම තියෙන්නේ ආශ්‍රව. එතකොට ඒ කියන්නේ ආශ්‍රව කියලා කියන්නේ පුණ්‍ය සංකාර කරත් තියෙන්නේ ආශ්‍රව, අපුණ්‍ය සංකාර කරත් තියෙන්නේ ආශ්‍රව. එතකොට බුදුරජාණන් වහන්සේ මට අවබෝධ වෙලා තියෙන විදිහට ද්ව නිශ්චිතං කියලා කිව්වේ ඔන්න ඔය ද්ව නිශ්චිතං කියලා කිව්වේ මේ අන්ත දෙකේම ආශ්‍රව සහිතයි. මොනවද ආන්තර දෙක? එකක් ශාස්ත්‍රවතය, අනිත් එක උච්ඡේදය. මේ ශාස්ත්‍රවතය උච්ඡේදය කියන දෙක පැහැදිලිව තියෙන්නේ කොයි පැත්ත මේ එකක් තමයි ලෞකික මාර්ගය, සම්මා මාර්ගය, අනිත් එක මේ අකුසල මාර්ගය, අන්ත දෙක. ඔන්න ඔය අන්ත දෙකම තියෙන ආශ්‍රව සහිතව. එතකොට ඔන්න ආශ්‍රව, එතකොට ශාස්ත්‍රවතේ එක පැත්තකින් තියෙනවා, අනිත් පැත්තෙන් උච්ඡේද පැත්තේ තියෙනවා. ඔය ශාස්ත්‍රෝත්තය උච්ඡේද දෘෂ්ටියයි දුරු වෙනකොට අර 62ක් තියෙන දෘෂ්ටි සියල්ලම දුරු වෙලා යනවා. ආයේ දෘෂ්ටියකින් ඊට පස්සේ එන්නේ නැහැ. එතකොට ඔන්න සම්මා දිට්ඨියට පත් වෙනවා එතනම. සම්මා දිට්ඨියට ඒ වගේ එකපත් වෙනවා. ඊට පස්සේ සම්මා දිට්ඨියටපත් වුණාට පස්සේ ආයේ කිසිම ආශ්‍රවයක් ගැන හිතන්නේ නැහැ එතකොට තියෙන්නේ කෙලින්ම මේ අපිට මේ ධර්මයේ වඩාගෙන ධර්මයේ යෝනිසෝ මනසිකාරය කරගෙන යනකොට අර දෘෂ්ටි සියල්ලම නිරෝධ වෙලා යනවා. ඒ දෘෂ්ටි නිරෝධ වීම සමගම දැන් මම ඉන්නවද මම නැද්ද ඒවා කියන කතන්තර වැඩක් නැහැ. දැන් වැඩ කරන්න තියෙන්නේ දුකක් සකස් වෙනවා. ඒ දුක කොහොමද සකස් වෙන්නේ? මෙන්න මේ හේතුව ඇති කල්ලි දුක සකස් වෙනවා කියලා දැනගන්නවා. අන්නේ හේතුව නිරෝධ වෙනකොට මේ දුක නිරෝධ වෙනවා කියන අවබෝධ කරගන්නවා ප්‍රඥාවෙන්. මේක ප්‍රඥාවෙන් යන ගමනක් නිසා ප්‍රඥාවෙන්ම දකිනවා දුක සකස් වෙන්නේ කොහොමද? ඒ දුක නිරෝධ කරගන්නේ කොහොමද කියන එක දකිනවා. එතකොට ඉතින් වැඩි දවසක් යන්න නොවේ ඒ නිරෝධය කියන එක සාක්ෂාත් කරගන්න පුළුවන් හැම කෙනෙකුටම මේ ධර්මයේ භාවිතා බහුලීකృత කරනකොට. එහෙනම් අපේ ආන්දරණේ ඔබ වහන්සේ තමයි අත වශයෙන්ම මේ ධර්මයේ මේ ආකාරයට මතු කරලා දුන්නේ. මේ පහුගිය කාලය තුරාවට මෙකේ ඔබ වහන්සේ අපිත් දැයිට මෙරත් පෙරත් ධර්මය අහලා තියෙනවා. නමුත් ඔබ වහන්සේ ධර්මය පෙන්නලා දුන්නා. ධර්මයේ පෙන්නලා දුන්නා. හුඟක් අය මේ ධර්මයේ දිග වැඩි කියලා ගියා. දැන් ඇත්ත වශයෙන්ම එතනම සමාධිය තියෙන්නේ. මේ පැය 10ක් ඇතුළත ඉන්නවා කියන්නේ සමාධියක තියෙන්නේ. සමාධියකයි ඉන්නේ. ඉතින් ඒක තේරුම් ගන්නේ සමාධිය වැඩෙනකොට. වැඩෙන අයට තමයි ඒක තේරෙන්නේ. ඒ අය තමයි මම හිතන්නේ මේ දැන් මේ දිගින් දිගටම මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. ඒ නිසා මේ විදිහටම මේක කරගෙන ගියාම තව ටික දවසක් යනකොට ඔබ වහන්සේ අපේක්ෂා කරන ඒ ප්‍රතිඵලය වැඩි ඈතක් නොවි මං හිතන්නේ හැම කෙනෙකුටම අත්වේ කියලා. අත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැවත වතාවක් මම ඔබ වහන්සේට මේ අපි ඔක්කොටම ඉස්සෙල්ලා ඔබ වහන්සේ මේ උත්තරීතර ඒ පරමත්ත පරම ශුන්්‍යත නිවන ස්පර්ශ කරත්වා අසංකත නිබ්බාන ධාතුවෙන් පරිනිබ්බාණයට පත්වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. අපි සුනිල් මහත්මයාටත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාටත් මේ ජීවිතයේදීම ඒ උතුම් ධර්මාභෝධය පූර්ණ කරගෙන ඔබතුමාටත් මේ ජීවිතයේදීම මේ ධර්මාභෝධය පූර්ණ කර ගැනීම අපහසු කාර්යයක් වෙන්නේ නැහැ පොඩ්ඩක්වත්. තව බොහොම සුළු කාලයක් ඇතුළත ඔබතුමාටත් මේ යන වේගයට සියලු කෙලෙස් නසාගෙන උත්තරීතර අරහත් ඵලයේ දක්වාම ගමන් කරන්නට සියලු හේතු සම්පත් තියෙන බව සපුරාම පැහැදිලිව පේනවා. ඒ නිසා අපි සුනිල් රාජපක්ෂ මහත්මයාටත් ප්‍රාර්ථනා කරනවා ඔබතුමාගේ උතුම් ධර්මාභෝධි ධර්ම ඥානෙ වර්ධනය වෙලා සත්‍විස් බෝධිපාක්ෂික නිර්වාණ ධර්මයෝම
අප්‍රමාදව පූර්ණ වෙලා මේ ජීවිතයේදී මුතුන් අරහත් ඵලයෙන්ම නිවී සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඊටාම හොඳයි, ඊටාම සතුටුයි. මේ තමයි විය යුත්තේ. ඉතින් වසර ගාණක් ගිහිල්ලා හරි අපිට උතුම් ධර්මාබෝධයෙන් අර ඒක තමයි එක්වරම මේ ධර්මයේ තේරුම් ගන්න බැරි වෙනකොට මිනිස්සු හැර යනවා. ඒක ඇවිල්ලා හැමදාම වෙච්ච දෙයක්. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේ කාලේ සිද්ධ වෙලා තිනවා. සවැත්නුවර ජේතවනාරාමෙත් භික්ෂුන් හැර ගිහින් තියෙනවා ශාසනය. එහෙම නැත්නම් විහාරය හැර ගිහින් තියෙන ඕනතරම්. ඒ මොකද ඒකට හේතුව මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කර ගැනීම කියන්නේ විශ්වයේ සදාතනික නිෂ්ඨාවකටපත් වීම. නිෂ්ඨාවටපත් වීම. එතකොට මේ සදාතනික නිෂ්ඨාවටපත් වෙන්න නම් අර මෙතෙක් පවත්වාන් ආපු ඒ ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම බිඳ දමන්න ඕන. මෙතෙක් පවත්වාගෙන ආපු චින්තන රටාව, ක්‍රියා රටාව ඔක්කොම බිඳ දමන්න ඕන. එතකොට දැන් කෙනෙක් මේ ජීවිතය තුළ යම්කිසි ජීවිත කාලයක් ගත කරා නම් ඒ කාලය තුළ ඔහු අවිජ්ජාවෙන් ගොඩනගාගත්තේ යම්කිසි රාමුවක් තියෙනවා, වැඩපිළිවෙලක් තියෙනවා. සමාජ සම්බන්ධතා තියෙනවා. එතකොට නොඑක් ආකාරයෙන් ජීවිතය ගැන හදාගත්ත හීන තියෙනවා, බලාපොරොත්තු තියෙනවා. දැන් මෙන්න මේවත් එක්ක ගොඩනගාගත්ත ජීවිතයක් තියෙන මිනිසයාට එක්වරම මේ කාමයේ දුකයි, ආස්වාදයේ දුකයි, එහෙම නැත්නම් මේ බලාපොරොත්තු නිස්සරු බලාපොරොත්තු අනාදි වශයෙන් මේ තමන්ට පටිසෝත ධර්මය ඇහෙනකොට අර පෙර නොඇසුරු ධර්මය ඇහෙනකොට එක්වරම මේක තේරුම් ගන්න බැරුව යනවා. එක්වරම තේරුම් ගන්න බෑ. එක්වරම ඇහෙන්නේ නිකන් තමන්ට විරුද්ධව ඇහෙන කතාවක් වගේ. ඔව්. ඉස්සෙල්ලම ඇහෙන්නේ තමන්ට මේ විරුද්ධව මොකද්ද මේ හාමුදුරුවෝ විරුද්ධ කතාවක් නෙමෙයි අපිට කියන්නේ වගේ කතාවක් තමයි ඉස්සෙල්ලම තේරෙන්න ගන්න. පස්සේ ඔබ හොඳින් අහගෙන ඉන්නකොට තමයි තේරෙන්න ගන්නේ මේ සත්‍ය නේද මේ පවසන්නේ මේ අතුලාන්ත තියෙන ප්‍රශ්නෙට උත්තරේ නේද මේ ලැබෙන්නේ කියලා. අන්න ඒ විදිහට තමයි ටික ටික තේරුම් ගන්න. ඉතින් ඒක අර ඉහළ ප්‍රඥාවක් තියෙන පිරිසට එක්වරම අවබෝධ වෙනවා. අර විචිකිච්ඡාවෙන් පෙළෙන පිරිසට පස්සේ අවබෝධ වෙනවා. දැන් උදාහරණයක් බලන්න. අපගේ අසිරිමත් වූ බුදුරජාණන් වහන්සේ උත්තරීතර පරම උත්තරීතර සම්බා සම්බුද්ධත්වයට පත් වෙලා මුලින්ම ධර්මයේ දේශනා කරන්න කියලා ඉසිපතන මිගදායට වැඩියා. එදා තමන් වහන්සේට අර ගිහිකා මේ පැවිදි මේ බෝසත් අවදීයේදී උදව් උපකාර කරපු පාස්වග මහණුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්නයි ඒ වැඩියේ. ඉතින් බොහොම කරුණාවෙන් මේ දන්නා කියන හිතවත් පිරිසක් මේ අය. ඉතින් බුදුරජාණන් වහන්සේ මම බුද්ධත්වයට පත් වුණා කියලාම ධර්මයේ දේශනා කළා. බුද්ධත්වයට පත් වුණා කියලාම. ඉතින් බුද්ධත්වයට පත් වුණා කියලාම මුල්ම ධර්ම දේශනාවන චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. ඒ වෙලාවේ මේ පස්වග මහණුන් වහන්සේලාගෙන් එක්කෙනයි බුදුරජාණන් වහන්සේ විශ්වාස කළේ. එහෙමයි. අනිත් හතර දෙනාම විශ්වාස කළේ නැහැ. කොණ්ඩඤ්ඤ බ්‍රාහ්මණතුමා විතරක් විශ්වාස කළා. මොකද අර පෙරත් අනාවැකියක් කියලා තිබිච්ච නිසා. එහෙමයි. ඉතින් ඒ නිසා එතුමා විශ්වාස කරා. එතුමා ධර්මාබෝධය ලැබුවා, සෝවාන් වුණා. අනිත් හතර දෙනාම විමතියෙන් යුක්තව බලාගෙන හිටියා. එහෙමයි. නමුත් ඒ අඥාන පිරිසක්ද නැහැ. ඒ උත්තරීතර අරහත් ඵලයට හේතු තිබිච්ච උතුම් වූ මහා බුද්ධ ශ්‍රාවකයෝ හතර දෙනෙක් හිටියේ. හැබැයි හතර දෙනාටම ධර්මාබෝධය ලැබුණේ නැහැ. හතර දෙනාම විමුක්තිය යුක්තව වාසය කළා. අන්තිමට දෙවන ධර්ම දේශනා පැවැත්වු අනත්ත ලක්ෂණ සූත්‍රය. අන්නේ සූත්‍රය දේශනා කරන වෙලාවේ අන්න මොකද වුනේ? පස් දෙනා වහන්සේ රහත් වුණා. දැන් අර පළමු දේශනාවේදී සෝවාන් වෙන්නවත් බැරි වුණා. දෙවන දේශනාවේදී අරහත් ඵලයටමපත් වුණා. ඉතින් බලන්න. ඉතින් ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේවත් විශ්වාස කරේ නෑනේ පළමු වර. ඉතින් ඒක නිසා උන්වහන්සේගේ ධර්මය ඇහෙනකොට කෙනෙක්ට ඇහෙන්නේ මේක නිකන් පටිසෝත ධර්මයේ නිසා Tamanට විරුද්ධ අදහස් ටිකක් වගේ පේන්න ගන්නවා. මොකද මායයනේ ඇතුලේ. මායයනේ ඇතුලින් මායය ඇතුලේ ඇවිල්ලා කියනවා මේ ඔය හාමුදුරන්ගේ මේක අවුල් නේද, අරක අවුල් නේද, කටහඬ අවුල් නේද, නැත්තම් මෙහෙම අවුල් නේද, මේ කියන සැරයි වැඩි නේද, අරක මේක කොහොම කියලා අර මොකද්ද කරන්නේ? අර පරම උත්තරීතර අර පෙර නොඇසුරු ධර්මය අහන්න තියෙන අවස්ථාව නැති කළා දානවා. නැති කර ගන්නවා. ඒක තමයි ගොඩක් අයට උනේ. ඉතින් ඒක නිසා ඒ අයටත් අපි ආරාධනා කරන්නේ එහෙම කාට හරි වුණා නම් එහෙම මාර විතර්ක ඇවිල්ලා කරුණා කළා. අපි දන්නෙත් නැහැ. මේ YouTube එකේ තියෙන ධර්ම දේශනා අහන්න. ඕනෑ තරම් ඕන දේශනා තියෙනවා. අහලා කරුණා කරලා නිවැරදි වෙන්න. නිවැරදි වෙන්නේ එච්චරයි. ඒක තමයි. කිසිම මේ කෙනෙක් ධර්මයේ ප්‍රතිඵල තියෙනවා. අපේ ආමතුරුනේ ප්‍රතිඵල තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. සාදු ප්‍රතිඵල ඉහටත් උඩින් තියෙනවා. ඊටත් උඩින් තියෙනවා. මේ ජීවිතේදී නිවන් දකින්න පුළුවන් ද බැරිද කියලා තමන්
තේරුම් ගන්න පුළුවන් නේද සුනිල් මහතා? ඒක තව ටික දවසක් යනකොට ඔප්පු වෙලා පෙනේ අපේ හාමුදුරනේ. අන්න ඒක තමයි. ඔව් එතකොට එසේ ඔය කියන මිනිස්සුන්ගේ කටවල් වැහෙනවා. මේ එතකොට එසේ වේවා. ඒක වැඩි කාලයක් යන ඉස්සෙල්ලා වෙයි කියන එක තමයි මගේ මේ පරමාර්ථය බලාපොරොත්තුව. ඔබ වහන්සේට ඒ தත්ත්වයේ පහවම වෙනවා ඔය ආසනෙදි මේ ආසනෙම ඇත්ත වශයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ මේව පැහැදිලි කරලා තියෙනවා. දැන් මම ආපහු මම අවබෝධ කරගත්ත විදිහට ඔබ වහන්සේ කියපු දේ මම මතක් කරොත් එහෙම කාලේන ධම්ම සාකච්ඡා කියලා කියන්නේ ආර්ය තුෂ්ණිම් භූත භාවයමයි. ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානය ඒ වෙලාව කියන්නේ ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ අත් වශයෙන්ම දෙවෙනි ධ්‍යානය. අර මොග්ගල්ලාන මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ අර උපනිශ්‍රේ වුණානේ මේ ධ්‍යාන වල වඩා ගන්න. එතන ඒකෙදි පැහැදිලි කරන්නේ මේ දෙවෙනි ධ්‍යානය මේ ආර්ය තුෂ්ණිම් භූත භාවය කියලා කියන්නේ දෙවෙනි ධ්‍යානය. ඒකට හා සමාන දෙයක් තමයි කාලේන ධම්ම සාකච්ඡා කියන එක. කාලේන ධම්ම සාකච්ඡා කියලා අර මංගල සූත්‍ර දේශනා කරපු එකේ තියෙන්නේ මේක තමයි මේ කියන්නේ. එතකොට මේ ධර්මය නිවරදිව ලෝකෝත්තර ආයත්ත සහිතව දේශනා නොවුන නිසා තමයි මෙච්චර ප්‍රශ්න මතුවලා තියෙන්නේ මේ රටේ මෙහෙම වුණේ. මේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මංගල සූත්‍රය දෙවියන්ගේ ආරාධනාවේ මංගල සූත්‍රයේ දේශනා කරපු අවස්ථාවේ ධර්ම අවබෝධය ලැබු ප්‍රමාණය මේ අසංකතයක් කියලා. ඒ කියන්නේ සංඛ්‍යාවෙන් නියම කරන්න බෑ කියලා. එතකොට අසංඛ්‍යක්. එතකොට සංඛ්‍යාවකින් කියන්න බෑ. ඒ තරම් ධර්ම අවබෝධය ලැබුවා. මොකද මංගල මේ සූත්‍රයේ දේශනා කරපු අවස්ථාවේදී දෙවියෝ බ්‍රහ්මයෝ මිනිස්සු ඔක්කොම එකට කට්ටියම. එතකොට ඒ කියන්නේ කොයිතරම් ප්‍රමාණයක් ධර්ම අවබෝධය කරලා තියෙනවද මේ මංගල සූත්‍රයේ දේශනා කරපු අවස්ථාවේදී. මංගල සූත්‍රය. එහෙමයි. දැන් ඕක හුඟක් අය දේශනා කරන ওই කාරණා ධර්ම මංගල සූත්‍රයේ දේශනා කරනකොට එක අර්ථ දාලා දේශනා කරනවා. මේ ලෝකෝත්තර අර්ථය මේකෙ මතුවෙන්නේ නැති විදිහට තමයි ධර්ම දේශනා කරලා තියෙන්නේ. වහන්සේ මේක පැහැදිලි කරා පහුගිය කාලවල වලම මේකේ වරින් වර කාරණා අරගෙන මේකේ මේ තියෙන ලෝකෝත්තර අර්ථය කොහොමද මතුවෙන්නේ කියලා. මේකේ එක ගාතාවක් ඇති නේද? මහා මංගල සූත්‍රය තමයි සුනිල් මහතා මහා මංගල සූත්‍රය තමයි බුදුරජාණන් වහන්සේක අප්‍රමාණ ශ්‍රේෂ්ඨ සූත්‍රයක්. එහෙමයි. ඒ උත්තර බුද්ධ දේශනාවේ තමයි මේ සංසාර ගැටේ ලියා ගන්න මේ ලෝක සත්‍ය අනාථ වෙලා යායුතු මාවතක් නොදැන අසරණ වෙලා ඉන්න මේ ලෝක සත්‍යයට මේ ප්‍රශ්නේ ලියා ගන්නා මුල පෙන්වන්නේ. අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවන. එතනින් පටන් ගන්නෙ මෙතනින්. සසර ගමන අවසන් වී මෙතනින් ආරම්භෙන්නේ. මම ඉස්සෙල්ලා පැහැදිලි කරේත් ඒකමයි මේ බාලයන් ආශ්‍රය කරන එක තමයි ප්‍රශ්නේ තියෙන්නේ කියලා. එතකොට පණ්ඩිතානංච සේවනා කියන එකෙන් තමයි පටන් ගන්නෙ. එතකොට කල්යාණ මිත්‍රයේ සේවනයි නිවන් මාර්ග ආරම්භෙන්නේ. ඔන්න නිවන් මාර්ග ආරම්භෙන්නේ කොහෙන්ද කියලා ඇහුවොත් ඔන්න කියන්න. සත්පුරුෂ සේවනයෙන් ආරම්භෙන්නේ. පණ්ඩිත සේවනී. එතනින් ආරම්භන නිවන් මාර්ග තමයි අර පෙන්නන්නේ. ඔය මේ මහා මංගල සූත්‍රේ කොටසින් කොටසට ගිහිල්ලා අවසානයේ පෙන්වන්නේ සබ්බත්තම අපරාජිත අයනාදි වශයෙන් විස්තර කරන්නේ සියල්ලම මේ සියලු මායයන් පරාජයටපත් කළා සියලු කෙලෙස් නැසලා ඒ මංගල්‍ය නම් නිවනටපත් වුණා කියලා තමයි දේශනා කරන්නේ. මංගල්‍ය කිව්වේ එතකොට නිවනට. නිවන මංගල්‍යයක් නෑ වෙන මංගල්‍යයක් නෑ. මිනිස්සු වෙන මංගල්‍යයන් ගන්න ගිහිල්ලා තමයි අවමංගල්‍යයන් සිද්ධ වෙන්නේ. මේ මංගල්‍ය හඳුනාගත්තා නම් සියලු අවමංගල්‍යයන් මෙතනින්ම කෙලවරයි. එහෙමයි. ඒ නිසා උත්තරීතර මංගල්‍ය බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන උත්තරීතර නිවනයි. දැන් මේ එළඹෙන වෙසක් මාසයේම මේ ගැන අපිට තව ගැඹුරට හිතන්න කතා කරන්න ත්‍රිවිධ මංගල්‍ය එළඹෙනවා බුදුරජාණන් වහන්සේගේ. ඉතින් එතන පරිනිර්වාණයත් මංගල්‍යයක් ලෝක සත්‍යයට ජීවිතය අවසන් වෙනවා කියලා කියන්නේ අව මංගල්‍යයක් පොළොවේ පස් කාලා විලාප ගහලා කලන්තේ දාලා වැටිලා
මහා ප්‍රශ්න ගොඩක්. නමුත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ ඒ ස්කන්ධ වශයෙන් අවසන් වීම කියලා කියන්නේ සදාතනික මංගල්‍යයටපත් වීම. ඒ කියන්නේ ඒ පිරිනිවනටපත් වුණා කියන්නේ විශ්වයේ අසංකත අමරණීය සැපයටපත් වුණා කියන එක. අපේටපත් වුණා. ඉතින් එතකොට කොච්චර මංගල්‍යයක්ද? එහෙමනම් අපි හැමෝටමත් ඒ වාසනාව උරුමයි නේද? මහා මංගල සූත්‍රය. බෞද්ධයෝ කියම සිංහල කට්ටිය මේ ඔක්කොටම ධර්මය අවබෝධ වෙන්නේ නැති නිසා කරගන්නේ නැති මිස මිනිසෙක් වෙලා උපදින සෑම කෙනෙක්ම මේ මංගල්‍යයට හිමිකාරයෙක් වෙනවා. හිමිකාරයෙක් අත් වශයෙන්ම මේ මංගල්‍ය අත්පත් කරගන්න. ඉතින් වෙන භාෂාවලින් මේක මේ වෙන භාෂාවලට පරිවර්තනය වෙනකොටත් මම දැකලා තියෙනවා ගොඩක් ඉංග්‍රීසියට පරිවර්තනය කරපු වගේ. මම එදත් වහන්සේත් එක්ක කිව්වා ඔය පටිච්ච සමුපාදයේ සමුදයයි නිරෝධයයි කියන එක. නිරෝධයට දාලා තියෙන මේ සමුදයට දාලා තියෙන එහෙමයි එරයිසිං ඔෆ් කියලා පාසිං අවේ කියලා තමයි දාලා තියෙන්නේ මේ නිරෝධයට. ඉතින් කවද නිවන් දකින්නද? එහෙම වුණාම ඉතින් එතකොට ජීවිතේට නිවන ගැන හිතන්නවත් නෑ මේ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු වගේ. ඉතින් ඒකයි මේ රටවල් වල හැමතැනම මේ භාවනා ආරෝම කිය කරනවා මිසක් ඒවා සම්පූර්ණයෙන්ම මේ ලෞකිකව කරන දේවල් මිස මේ නිවන මේ අරමුණු කරගෙන කරන භාවනා නෙවෙයි ඒවා එකක්වත්. ඒවා නිකන් මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න කියලා ඒ වගේ මේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඒ වගේ ඒවට තමයි මේ භාවනා කරන්නේ. මට පහුගිය කාලේ මම වැඩ කරපු යුනිවර්සිටි එකේ මේ ප්‍රොෆෙසර් කෙනෙක් හම්බ වෙලා ඉතින් එයා මේ ධර්මයේ ගැන කතා කරනකොට ඉන්ටරෙස්ටිං ඉතින් කියලා මං දැන් යකෝ හරියට මම භාවනා කරනවා කියලා. ඊට පස්සේ භාවනා කරනවා කියනකොට ඉතින් මම මේ දැන් මම දන්නේ නිසාම මේ වෙන හැටි මං ඇත්තටම පටිච්ච සමුප්පාදය ගැන මේ ඇහුවේ. ඉතින් එයා පටිච්ච සමුප්පාදය කියන එකවත් අහලා නැහැ. මොකක්ද කියලා. හැබැයි භාවනා කරනවා. ඉතින් ඒකෙන් පැහැදිලි වෙනවා මේ ඉතින් එතනින් එහාට මං අහන්න ගියේ නෑ. මොකද ඉතින් ඒ වෙලාවේ ධර්මයේ යාට කියා දෙන්න තරම් වෙලාවක් මට තිබුණේ නැහැ. නමුත් මේ හුඟක් වෙලාවට ඒ කරන දේවල් මේ මොකක්ද මේ නිවන අරමුණු කරගෙන නෙවෙයි කරන්නේ. ඒවා මේ නිකන් ස්ට්‍රෙස් එක අඩු කරගන්න. ඔව් දැන් සුනිල් මහතා දැන් එතනදී ඒ විදිහට එයාගේ මානසික සැහැල්ලුව උදෙසා ඒ විදිහට ලෞකික වශයෙන් ඒ සමාධිමත් කර්තව්‍යයක යෙදුනාට ලෞකික වශයෙන් භාවනාව කරාට ගැටලුවක් නැහැ. ඒක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම කරන ගමන් ඒ බුද්දිසම් එහෙම නැත්නම් බුදුදහම කියලා නම් කරන්නේ. එහෙමයි. අන්‍ය මාර්ගයක යන ගමන් වැරදි වැඩක් කරන ගමන් අන්න ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ මාර්ගය කියලා ලෝකයට කියන එක ලොකු වරදක්. මොකද උන්වහන්සේ පෙන්වා දෙන්නේ ප්‍රඥා මාර්ගය. ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන යා යුතු ජීවන මාර්ගයක් පෙන්වා දෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කිව්වේ. බලන්න ඒකේ තියෙන ආංග සම්මා දිට්ඨිය. ඒ කියන්නේ නිවැරදි දැක්ම තියෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය තුලින් ඇතිවෙන නිවැරදි දැක්ම. සම්මා සංකප්ප නිවැරදි අදහස්. කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක වලින් වෙන් වෙච්ච නෙක්ඛම්ම අව්‍යාපාද අවිහිංසා කියන විතර්ක නිවැරදි අදහස්. ඊළඟට සම්මා වාචා නිවැරදි වචන. අන්න ධර්මයේ තුලින් ලද අවබෝධය තුලින් ප්‍රකාශ වන නිවැරදි වචන සම්මා වාචා. ඊළඟට සම්මා කම්මන්ත නිවැරදි ක්‍රියා කය නිවැරදිව හසුරුවාලීම. අන්න කයෙන් සිදුවන නිවැරදි ක්‍රියා අකුසලයෙන් වෙන්වීම. ඊළඟට අන්න කය තියෙන වෙතන වචනීය කය. ඊට සම්මා ආජීව නිවැරදි පිරිසුදු ජීවන පැවැත්ම. සම්මා වායාම නිවැරදි වීරිය නිවැරදි වෑයම නිවැරදි උත්සාහය. සම්මා සති නිවැරදි සිහිය. සම්මා සමාධි නිවැරදි සමාධිය. දැන් බලන්න එක අංගයක්ද තියෙන්නේ අංග 8ක් නේ තියෙන්නේ. දැන් ওই අංග 8ෙන්ම යුක්ත මාර්ගයට තමයි නිවන් මාර්ගය කිව්වේ. එහෙමයි. දැන් අර මුල අංග 7ම නැතුව කවුරු හරි අන්තිම එක විතරක් වඩන්න යනවා. සම්මා එහෙම කරන්න බෑ. වැඩේද? අර අංග එකක්වත් නැහැ එයාගේ ජීවිතේ. සම්මා දිට්ඨියක් නැහැ, සම්මා සංකප්පත් නැහැ, වාචාත් නැහැ, කම්මන්තත් නැහැ, ආජීවත් නැහැ, වායාමත් නැහැ, සතිත් නැහැ, සමාධිය විතරක් වඩන්න යනවා. ඉතින් අන්න බලන්න අවබෝධයෙන් කරන වැඩක්. වැරදිතෙන් අනුපූර්ව
නිරෝධය බුදුජාණන් වහන්සේ නිරෝධයක් පැහැදිලි තියෙනවා. කරලා තියෙන්නේ. එතකොට තව පැහැදිලිව මට දේශනා කරන්න ඕන දේ තමයි දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් එහෙනම් පෙන්වන්නේ සමස්ත ජීවන ප්‍රතිපදාවක් නේද? එහෙමයි. ඒ කියන්නේ කොහේ හරි ගිහිල්ලා එක තැනකට වෙලා මේ ඇස් වහගෙන භාවනා කරනවා කියලා එහෙම කරන එකක්ද නිවන් මඟ වඩනවා කියන්නේ? නැත්නම් අර කිව්ව අංග 8න් යුක්ත අර කිව්ව අංග 8න් යුක්ත සත්පුරුෂ ප්‍රඥාවන්ත ජීවිතයක් ගත කරන එකද නිවන් මඟ වැඩිම කියන්නේ? එහෙමයි. අන්න කල්පනා කරලා බලන්න පුළුවන් ඕනෑම කෙනෙක්ට. එහෙමයි. එහෙනම් නිවන් මඟ වඩනවා නම් අර අංග 8ම තියෙන්න ඕන. අංග 8 සම්පූර්ණ වෙන්න ඕන. තියෙන්න ඕන. එකක් විතරක් තිබිලා හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ නිර්වාණ මාර්ගයේ ලෝකයට වැරදියට දේශන දැන් බලන්න දැන් ඔන්න කොහේ හරි සුද්දෙක් එනවා මම නිකන් උදාහරණයක් කියන සුද්දෙක් හරි කවුරු හරි විදේශිකයෙක් හරි කවුරු ලාංකිකයෙක් හරි කවුරු හරි ඔය භාවනා මධ්‍යස්ථානයකට කියලා එකකට යනවා. ගියාම ඒ මිනිසයා චතුරාර්ය සත්‍ය දන්නේත් නැහැ. ත්‍රිලක්ෂණය දන්නේ නැහැ. පටිසමුපාදි දන්නේත් නැහැ. සම්මාදිටියටපත් වෙලත් නැහැ. හැබැයි එයාට කර්මස්ථානයක් දීලා කියනවා නිවන් මඟ වඩන්න කියලා. ඒ මිනිසයාට ඇස් දෙක වහගෙන ඉඳලා ඉවරලා අර මොනවා හරි කී ඉඳලා ඊට පස්සේ කියනවා මට නිවන් මඟ වැටුණා කියලා. එහෙමයි. ඉතින් කොච්චර මුලාවක්ද අවසානයේ සිද්ධ වෙන්නේ. දැන් කෙනෙක් ඒ වගේ යම්කිසි ලෞකික සමාධියක් හරි වඩලා මේ නිවනයි කියලා රැවටුනොත් ආයේ ජීවිතේට මේ මිනිසයාගේ මෝහය මුලාව ඉවත් කරන්න බෑ. ධම්මොද්දච්ච විග්ඝහිත හිත කියලා අකුසල හිතක් ඇති වෙනවා. ඊට පස්සේ ධම්මොද්දච්ච විග්ඝහිත හිත කියන්නේ උඩඟු අදහස් ඇති වීරිය සිඳගත්තු පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒ කවුරුවත් කියන දේ අහන්නේ නැහැ ඊට පස්සේ. එහෙමයි. මොකද මාර්යානේ ඇතුලේ ඉන්නේ. මාර්යා බලාගෙන ඉන්නේ කොයි වෙලාවෙද අර ඉබ්බගෙන් ඇහුවලු දියට දාන්නද කියලා. ඉබ්බා කිව්වලු ඇන්නේ ආවේ කියලා. එහෙනම් මම නැහැ ඒ වගේ මම නැහැ කියලා ඔව් ඒක තමයි. එපා කියලා නේ කියලා තියෙන්නේ බොරු. එපා කියලා තියෙන්නේ. එපා කියලා තියන්නේ ඇයි මේ එපා ගුවම නරිය හිතුවලු මේ අනේ ඉතින් මේ කියලා. අනේ මේ පවුනේ මේක එපා කියනවා එහෙනම් මුව වතුරෙම ඔබලා මරන්න ඕනේ කියලා. එපා කියනවනේ. මේ අනුකම්පා කළේ නෑ. එපා කිව්වා දැන් මේ ඉබ්බා කිව්වේ මාව වතුරට දාන්න එපා කියලා. නමුත් ඇත්තට මූට ඕන වතුරට යන්න. යන්න. ඒ නිසා එපා කියලා කිව්වහම නරිය රැවටිලා වතුරට දැම්මා වගේ. දැන් මේ හිත නැමැති මායයත් එක්ක මේ ගනුදෙනුවක් කරන්නේ භාවනා කරනවා කියලා. දැන් එතකොට මේ මාර්යා කියන්නේ නිවනට යන්න ඉන්න කෙනෙක්ද නෑ. සසරට යන්න ඉන්න කෙනෙක්. එතකොට ඒ වගේ මාරේ එක්ක ගනුදෙනු කරනකොට දැන් චතුරාර්ය සත්‍ය යථා භූත ඥාන දර්ශනය ඇති කරගෙන ඒ යථා භූත ඥාන දර්ශනෙන් ඇතිවන්නා වූ ඒ තීව්‍ර ප්‍රඥාවෙන් පැහැදිලි ප්‍රඥාවෙන් යා යුතු ගමනක් වෙලා තියෙන නිවන් මඟ ඒ එසේ නොකර අන්නර වගේ අඥාන විදිහට කරන්න ගියොත් එහෙම ටක් ගාලා මායයත් බලන් ඉන්නේ සංසාරෙට යන්නනේ. මායя මොකද කරන්නේ? ටක් ගාලා අර පුද්ගලයාව දෘෂ්ටියෙන් හිර කරනවා. හරි මේ වැරදි මාර්ගය පෙන්නනවා. හරි ඕක තමයි. මොකද මායයටත් ඕන සසරට යන්න. ඒ නිසා මායයට ඕන කොහොම සසරට යන්නේ. ඒතකොට මායя මොකද කරන්නේ? අන්නර පුද්ගලයා මුලාවටපත් කරනවා. ඒව තමයි විදර්ශනා උපක්ලේශ භාවනා උපක්ලේශ කියන්නේ. උපක්ලේශ වලින් මුලාවටපත් කරනවා. මොනවද? ප්‍රධානම උපක්ලේශයක් තමයි ඕභාසෝ කියන උපක්ලේශය. මොකද්ද? යමෙක් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න නැතුව නිකන් උන්වයි ධානය වඩනවා හරි භාවනාව කරනවා හරි කියලා වාඩි වෙලා ඇස් දෙක වහගෙන හිටියොත් මෙන්න පහළ වෙන දස විදර්ශනා උපක්ලේශ වලින් පළමුවෙනි එක තමයි ඕභාසෝ. ඒ කිව්වේ ආලෝකයක්. ඒ කිව්වේ සුදු පාට ආලෝකයක් ඇස් දෙකට පේන්න ගන්නවා. ඇස් දෙකට ඒ මොනවා හරි එයාට යම් ආකාරයකට ඒක පේන්න ගන්නවා. ඒ විදිහට ආලෝකයක් පේනකොට මොකද වෙන්නේ? ඒ පුද්ගලයා හිතනවා මෙන්න මට මොකක් හරි දැන් ඔන්න විශේෂ ගුණයක් බලයක් පහළ වීගෙන ඉන්නේ කියලා. මේක ඇවිල්ලා සිත විසින්ම මේ පනවන ආලෝකයක්. මේකට කියන්නේ ඕභාස උපක්ලේශ කියලා. ඕභාස ආලෝකය කියන උපක්ලේශ. මේ දස විදර්ශනා උපක්ලේශ වලින් පළමුවෙනි එක. ඉතින් ඔය ගොඩක් ධාන වඩනවා කියලා කවුරු හරි ඔය වැඩක් කරන්න ගිය ගමන් එයා අහුවෙන්නේ ඔන්න ඔය උපක්ලේශයට. ඊට පස්සේ කියනවා මට ආලෝකයක් පෙනුණා කියලා. ඒ උපක්ලේශය හිත නිවෙනවා කියන්නේ ওই ලෝකේ ආලෝක දකින්නවා කියන එක නෙවෙයි. ඒවා ලෝකෙටයි අයිති දේවල්. රාගයේ දේශයේ මෝහයේ දුරු වෙනකොට මොකක්ද ඔබ දකින ආලෝකය? රාගයේ දේශයේ මෝහයේ දුරු වෙනකොට ඔබ දකින ආලෝකය වෙන්නේ ප්‍රඥාව. ඒ ඇරෙන්නේ මේ ඇස් වලින් පේන ආලෝක ධාරා නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දාරන්නේ. ප්‍රඥාවේ ආලෝකය. ප්‍රඥාවේ ආලෝකේ පහළ වෙන්නේ නැතුව මේ සුදු පාට ඇස් වලට පේන ආලෝකයක් නෙවෙයි, ලයිට් එළියක් නෙවෙයි පේන්නේ. ඉතින් මේ ඔන්නෝම රැවටෙනවා. ඊට පස්සේ
රැවටුණාට පස්සේ දැන් ඔන්නෝම රැවටුණාට පස්සේ දැන් මොකද වෙන්නේ? මේ මිනිසයා කියනවා දැන් මට සුදු ආලෝකයක් දැක්කා කියලා. ඊට පස්සේ ඔන්න කවුරු හරි කිව්වොත් එහෙම හරි දැන් ඔයාට ධානයක් වැඩිලා තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක යම්කිසි ආකාරයකින් පිළිගත හැකි පුද්ගලයෙක් කිව්වොත් මේක. ඔහුට ඒ කෙනාට පිළිගත හැකි පුද්ගලයෙක් යම්කිසි ආකාරයකින් සමාජයේ ඒ සම්බන්ධ පිළිගත හැකි පුද්ගලයෙක් කිව්වොත් එහෙම ඔයාට ධානයක් වැඩිලා තියෙන්නේ කියලා. නූගත් මිනිසෙක් වුණොත් ඉවරටම ඉවරයි. එයාට වැඩිනවා ඊට පස්සේ ධම්මොද්දච්ච විග්ඝහිත හිත කියන එක. ඒ කියන්නේ උඩඟු අදහස් ඇති හිතක්. ඊට පස්සේ ගුණයටපත් වෙන්නේ නැතුව අන්න ගුණයටපත් උනා කියලා මුලාවටපත් වෙනවා. රැවටෙනවා. රැවටිලා ඊට පස්සේ මොකද වෙන්නේ? Taman තුල නැති ගුණයක් තියෙනවා කියලා හිතාගෙන අන්න ඉස්සර අහංකාර විදියට හැසිරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ භයානක විපතට ලක් වෙනවා. ඒ කියන්නේ ඒ සත්‍යවාදීව ගුණයකටපත් වෙච්ච කෙනෙක්ගේ හැසිරීමක් නෙවෙයි ඒක. ඇත්තටම ගුණයටපත් වුණා නම් ඔවුන්ට එහෙම හැසිරීමක් ඇති වෙන්නේ නැහැ. නමුත් අර Taman තුල ඇත්තටම එහෙම ගුණයක් නැහැ. තව කවුරු හරි කියපු නිසා එහෙම එකක් හිතාගත්තා නම් අන්නේ මුලාව නිසා ඇතිවන්නා වූ ධම්මොද්දච්ච විග්ඝහිත කියන උඩඟු අදහස් ඇති අහංකාර පුද්ගලයෙක් බිහි වෙනවා. ආයි කාටවත්ම කන් දෙන්නේ නැති කාටවත්ම ගරු කරන්නේ නැති අවසානයේ උට හිතෙන්න පුළුවන්. කොච්චර ඒ හිත දරුණු එකක්ද කියනවා නම් අවසානයේ උට හිතෙනවා මේක භික්ෂුවක දැන් ගිහියෙක් වුණත් උට හිතෙන්න පුළුවන් මේ එක භික්ෂුවකටත් වඩා මම සීලවන්තයි මම සමාධිවන්තයි මම ඥානවන්තයි හිමත් හිරෙන්න පුළුවන්. ඒ තරම් මුලාවටපත් වෙලා අවසානයේ මානසික රෝග වලට ලක් වෙලා තමයි නතර වෙන්නේ. ඒ නිසා මේ සිත දමනය කරනවා කියන එක ප්‍රඥාවෙන් කළ යුතු දෙයක්. ප්‍රඥාවෙන් තමයි ආශාවන් මෙල්ල කරන්න පුළුවන්. හිතේ උපදින ආශාවන් ප්‍රඥාවෙන් මෙනෙහි කර තමයි දුරු කරන්න ඕනේ. වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. S2 වහගෙන අර එරමිනියා ගොතාගෙන භාවනා කරා කියලා ආශාවන් එහෙම දුරු වෙන්නේ නැහැ. ආශාවන් එහෙම දුරු කරන්න බෑ. දැන් අපේ සුනිල් මහතා ඉස්සෙල්ලා කිව්වා මේ දේශනාවේදී වැදගත් කාරණාවක්. ඒ තමයි ඔබතුමා අර සමාධි සීල ස්කන්ධේ සමාධි ස්කන්ධේ ප්‍රඥා ස්කන්ධය ගැන සඳහන් කරද්දී බුදුරජාණන් වහන්සේගේ ස්කන්ධ පහ ගැන එහෙම සඳහන් කරද්දී විමුක්ති ස්කන්ධේ විමුක්ති ඥාන දර්ශන විමුක්ති ඥාන ස්කන්ධේ එනදි වශයෙන් එහෙම විස්තර කරද්දී ඔබතුමා කිව්වා සමාධි ස්කන්ධය ගැන කියද්දී බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම හිතුවා කියලා. කොහොමද? මාගේ සමාධිය පූර්ණේ කරගන්නට මට කිසිම ගුරුවරයෙක් මුණ ගැහුනේ නැහැ. එහෙමයි. ඒ නිසා මම විසින්ම තනියෙන් මගේ සමාධිය පූර්ණේ කරගත්තා. එහෙමයි. පැහැදිලිව ධර්මයේ තියෙනවා නේද? සූත්‍ර දෙකක් තියෙනවා. එකක් ගාරව සූත්‍රයේ කියලා එකක් තියෙනවා. ගාරව සූත්‍රේ මම ඕනනම් ඔබ වහන්සේට ඒක ඉදිරිපත් එවන්නම්. ඒක තමයි. අනිත් එක තියෙනවා මේ අජපාල කියලා සූත්‍රයක් තියෙනවා මේ මොකද්ද මේ අංගුත්තර නිකායේ. හරි. එතකොට අන්නේ කාරණාවට අනුව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කරනවා මගේ සමාධිය වර්ධනය කරගන්න සමාධිය පූර්ණේ කරගන්න මට ගුරුවරයෙක් හම්බුනේ නැහැ කියලා. පැහැදිලිනේ. එතකොට අපි දන්නවා අපි කවුරුත් දන්නවා මේක මේ ත්‍රිපිටකයේ ඉඳලම තියෙන කතාවේ අපේ මහබෝසතාණන් වහන්සේ මුලින්ම ගියේ භග්ගව ඊළඟට ආලාරකාලාම කියන ගුරුවරු ගාවට. එතකොට ආලාරකාලාම කියන ගුරුවරයා යටතේ ප්‍රථම ධානයේ ඉඳලා ආකින්චනංචායතනෙ දක්වා. එහෙමයි. ආකින්චනංචායතනෙ දක්වා සප්ත සමාපත්තිය. වැඩුවා. ආකින්චනංචායතනෙ දක්වා ප්‍රගුණ කරලා තමයි ආලාරකාලාම ගුරුවරයාගේ ආරාමයෙන් නික්මිලා ගියේ. එහෙම ගිහිල්ලා ඊළඟට තවත් යන්න සමාපත්තියක් තියනවාද කියලා අහුවාම ඔව් ඒ අෂ්ට සමාපත්තිය 8 වෙනි එක ඒ නේව සංඥා නාසඤ්ඤායතනෙ ඒක දන්නේ රජගහ නුවර ඉන්න ඒ උද්දකාරාම පුත්ත කියන ගුරුවරයෙක් වහම උන්වහන්සේ එතෙන්ටත් යනවා. ගිහිල්ලා ඒ උද්දකාරාම පුත්ත කියන ගුරුවරයාට අවුරුදු 70ක් ගිය ඒ කාර්යය දින 7කින් සම්පූර්ණ කරනවා. අවුරුදු 70ක් ගිහින් තියෙනවා උද්දකාරාම පුත්ත ගුරුවරයාට අෂ්ට සමාපත්තිය ප්‍රගුණ කරගන්න. එහෙමයි. අපේ මහබෝසතාණන් වහන්සේ දින 7කින් අෂ්ට සමාපත්තියට සමවදින්න. පූර්ණ කරා. හරි. ඒ වෙනකොටත් සප්ත සමාපත්තියට වඩලා තිබුණ නිසා. වඩලා තිබුණේ. එක සමාපත්තිය ඉහළට යන්න තිබුණේ. එක සුළු කාලෙකින් උන්වහන්සේ සමාපත්තියත් ප්‍රගුණ කරලා නේව සංඥා නාසඤ්ඤායතනෙටකම් වඩලා තමයි මේ ක්‍රමේ හරියන්නේ නැහැ කියලා අත්හැරලා දාලා යන්නේ. එහෙමයි. ඒ එකක්වත් අපේ හාමුදුරනේ උපදි සහිතයි කියලා කියාගෙන ගියේ.
මේ අන්න ඔක්කොම වැදගත්ම ඉපදීමට හේතු කාරණාව. වෙනවා. ඔව්. ඉපදීමට හේතු වැදගත්ම වෙනවා. කාරණාව. වැදගත්ම කාරණාව මෙතන සැඟවිච්ච. මෙන්න බලන්න. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ බෝසත් අවදීම ඒ දුෂ්කර ක්‍රියා කරන කාලෙම ප්‍රථම ධානය, ဒုတိ ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය, ආකාසනං ඡායතනෙ, විඥානං ඡායතනෙ, ආකින්චනං ඡායතනෙ, නේව සංඥා නාසඤ්ඤායතනෙ කියන රූපාවචර ධාන 4යි අරූපාවචර සමාපatti 4යි 8ම ප්‍රගුණ කරලා හිටියේ. එහෙමයි. එතකොට ඒ 8ම ප්‍රගුණ කරන්න උන්වහන්සේට ආලාර කාලාම උද්දකාරාම පුත්ත කියලා ගුරු දෙන්නෙක් මුණ ගැහුණා නේද? එහෙමයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ අන්න එතකොට අර සූත්‍රය මොකද්ද දක්වන්නේ? මට සමාධිය පූර්ණේ කරගන්න ගුරුවරයෙක් හම්බුන්නේ නැහැ කියලා. එහෙනම් උන්වහන්සේගේ සමාධිය කියන්නේ අර ධානා සමාපත්තියද? ඒක තමයි දෙන්නේ. ඒක තමයි දැක්කද? ආර්ය සමාධිය. ආර්ය සමාධිය සමාධිය. කියන්නේ අන්නර ධානා සමාපatti නෙමෙයි ආර්ය සමාධිය කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ලබන්නා වූ සදාතනික සංසිඳීමේ විමුක්ති සුවය. ඒක ලබන්න බෑ කවදාවත් ලෞකික දැහැන් වඩලා. ඒක ලබන්න නම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් යුක්තව මේ නිර්වාණ මාර්ගේ ගමන් කරන්න ඕන. අන්න එතකොට වැඩෙන සමාධියක් තමයි මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාරන්නේ. ඒ සදාතනික අපෝචේගාමී නෛර්යානික සමාධිය. සමාධිය. ඉතින් ඒ සමාධිය වැඩින්නේ මේ ආවට ගියාට. එහෙම දහක් ගලක් ගන්න. ඒකම අපේ ආම්දුනේ දැන් ඒ ආර්ය සමාධිය බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ කොහොමද? අර කලින් තිබුණ අංග 7ෙම තියෙන චිත්ත ඒකාග්‍රතාවය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන හතක් තියෙනවානේ මෙතන අංග 7ක්. මෙන්න මේ 7ෙම තියෙන චිත්ත ඒකාග්‍රතාවය තමයි බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට සම්මා සමාධිය කියලා. එතකොට මේ 8ම මේ ප්‍රඥාව මේ බුදුජාණන් වහන්සේ දේශනා කරේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ විද්‍යා මාර්ගය නැත්නම් මේ ප්‍රඥා මාර්ගය. එතකොට ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න සමාධිය තමයි ආර්ය සමාධිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට අංග 7ක තියෙන චිත්ත ඒකාග්‍රතාවය. ඔව්. තව සෝනිල් මහතා තව දෙයක් දැන් ඕක තේරුම් ගන්න ඕන හොඳට මේ දෙකේ වෙනස තමයි ඔය ආර්ය සමාධියේ ලෞකික සමාධියේ වෙනස මොකද්ද හොඳින්ම තේරුම් ගන්න පුළුවන් මේ ලොකු වෙනසක් තියෙනවා මේ සමාධි දෙකේ. ඒ වෙනස තමයි ලෞකික සමාධිය ඇති වෙන්නේ සමාධිය තුලින්මයි. ඒ කියන්නේ සමාධිය තුලින්ම සමාධිය වඩන ක්‍රමයක් තමයි ලෞකික සමාධිය කියන්නේ. ලෝකෝත්තර සමාධිය කියන්නේ ප්‍රඥාව තුලින් වඩන සමාධිය. ඒකයි මේ දෙකේ වෙනස. ඒ කියන්නේ ලෞකික සමාධිය තුලින් යම් කිසි කර්මස්ථානයක් කරන් වචන සජ්ජායනා කර කර ඉඳලා ඒ සමාධිමත් කාර්යයක් තුලින් ඒ සමාධියට ප්‍රවිෂ්ඨ වෙනවා. එතකොට එයා ඒ සමාධිය ප්‍රගුණ කිරීමෙන් ඒක සමාධිය තුලින්ම සමාධියටපත් වෙනවා. නමුත් ලෝකෝත්තර සමාධිය තුලදී එයා අමුතුවෙන් ආයි සමාධිය වඩනවා කියලා කරන්නේ නැහැ යමක්. එයා කරන්නේ ප්‍රඥාවෙන් ධර්මයේ මෙනෙහි කිරීම. ඒ තුල වැඩෙන සමාධියයි ආර්ය සමාධිය කියන්නේ. ආර්ය සමාධිය කියන්නේ. ඒක ආර්ය සමාධිය. ඒක ඇවිල්ලා හැමතිස්සෙම යෝනිසෝ මනසිකාරේ කරගෙන ඉන්නකොට වැඩින්නේ මේ සමාධිය. අන්න හරි. ඒ සමාධිය වැඩෙනවා ඊට පස්සේ ඒක ඇවිල්ලා දකින්න පුළුවන් සියුම්ම වැඩිලා බලවත් වෙන්න ගන්නවා. දැන් මේ බණ අපි මේ අහගෙන ඉන්නේ බණ කියන්නේ. අපි ආර්ය සමාධියෙන් තමයි මේ. තව ඕනේ තරම් වෙලාවක් අපිට මෙහෙම රැඳිලා ඉන්නත් පුළුවන්. දැන් මේ සමාධිය නොවේද? මේ තමයි සමාධිය. නමුත් මේ ඔබ සමාධිය කියලා අර S2 වහගෙන කොහේ හරි වාඩිලා ඉන්න එකක් නම් සමාධිය කියලා දකින්නේ. කවදාවත් මේ සමාධියෙන් බණක් කියන්න වෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේට හෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක්ට කිසිදා ධර්ම දේශනාවක් කරන්න වෙන්නේ නැහැ. ඇයි ඒ? සමාධිය කියන්නේ අර වගේ S2 වහගෙන එරමිනියා කොතාගෙන කොහේ හරි ඉඳලා වඩන එකක් නම් එහෙනම් ඉතින් ධර්මයේ දේශනා කරන්න වෙන්නේ විසමාධිමත්ව. සමාධියක් නැහැ එහෙනම් ධර්මයේ දේශනා කරන්නේ. නෑ. ඒක නිසා සමාධිය කියන්නේ මොකද්ද? චිත්ත ඒකාග්‍රතාව කෙලෙස් සංසිඳනකොට කෙලෙස් දුරු වෙනකොට හිතේ ඇතිවන චිත්ත ඒකාග්‍රතාව ඒක ඇවිල්ලා සාමාන්‍ය තත්වයක් නෙවෙයි ඒක ඇවිල්ලා අසාමාන්‍ය තත්වයක්. මොකද ඒ සිදුවන කෙලෙස් නිරෝධය ඒ සිදුවන සංසිඳීම සදාතනික අමරණීයත්වයට දක්වාම පරිවර්තනය වන්න. ඒ නිසා තමන් අමරණීයත්වයට පරිවර්තනය වීම තමයි මේ ආර්ය මාර්ගය තුලදී සිද්ධ වෙන්නේ. මරණය තුල හිටපු තමන් අමරණීයත්වයටපත් වෙනවා. එහෙමයි. ඒ අමරණීයත්වයටපත් වෙනකොට ඒ උපදින
උත්තරීතර අංග තමයි මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන්නේ. එසේමයි. ප්‍රඥාවමයි. ජීවන දර්ශනයේ තියෙන්නේ උතුම් මිනිස්යන්ගේ යහපත් වූ මිනිස්යන්ගේ. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කරන ආර්ය ශ්‍රාවකයා කියන්නේ බොහෝම ශ්‍රේෂ්ඨ උත්තමයෙක්. පුරා කූඹියටවත් හිංසාවක් කරන්නේ නැති. සුත්‍ර ජීවිතවත් දැන වරදක් කරන්න හිතන්නේ නැති. සකල ලෝක සත්‍යයට මනුකම්පා මෛත්‍රිය දක්වන. පුරා කූඹියටත් සුත්‍ර ජීවිතයට අනුකම්පාව දක්වන. ගහට කොළට පවා අනුකම්පාව දක්වන. නිකුරුණේ ගහක කොළයක්වත් කඩන්නේ නැති. ලෝක සත්‍යයට සිතවිල්ලකින්වත් වරදක් වේවා කියලා හිතන්නේ නැති උතුම් මිනිසෙක් බිහි වෙනවා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල. ඒ කියන්නේ පිරිසුදු ජීවනයක් ඇති මිනිසෙක් බිහි වෙනවා. ඉතින් එහෙනම් මුළු සමස්ත ජීවිතේම පරිවර්තනය වීමක් නිවන් මඟ වැඩෙනවා කියන්නේ. එහෙම නැතුව මේ එහෙම නැතුව සම්මාජීව කියන්නේ ඒකයි. සම්මාජීව කියලා කියන්නේ ඒකයි. එහෙමයි. ඒක එහෙම නැතුව මේ අගක් මුලක් දන්නේ නැතුව කිසිම දෙයක් දන්නේ නැතුව සමාධිය තමයි මේ නිවන් මාර්ගයේ අග්‍ර ඵලය කියලා හිතාගෙන සමාධිය වඩනවා කියලා එහෙම කරන එක වැරදි. ඒකෙන් වෙන්නේ අවසානයේ සියලුම දෙනා මුලා වෙන එක. නිවන් දකින්න පුළුවන් මිනිස්සු නිකම් බොරුවට මුලා වෙනවා. නිවන් දකින්න බැරි කමක් නැහැ. හොඳට ඥානෙ තියෙන හොඳ ඥානවන්ත මිනිස්සු මොකක් හරි අසත්පුරුෂ කමන් නිසා එක තැනකින් දෙහකින් අල්ලගත්ත වැරදි තැනකින් අන්න එක එක දුෂ්ට අදහස් ඇති කරගෙන සද්ධර්මයට කන් දෙන්නේ නැතු යන. ඉතින් ඒක නිසා අවසානයේ වුන් විනාශ වෙනවා. තම තමන් දකින්න ඕනේ මේ බොරුවට මේ බොරුව අල්ලගෙන මේ බොරු දේවල් පස්සේ ගියාට ඇත්තටම තමන්ගේ කෙලෙස් නිමුදාද නැද්ද කියලා. ඉතින් දැනගන්න පුළුවන් සුනිල් මහත්මයා නේද? ඒකයි මම ඉස්සෙල්ලා කිව්වේ කෙලෙස් නිමුදාද නැද්ද කියලා තමන්ට තේරෙනවා. දැන් ඒකෙදි දෙනෙක් තර්ක කරන්න පුළුවන් බොරුවට. දැන් අපි මෙහෙම සමාධිය වැඩුවා අපේ කෙලෙස් නිවුණා කියලා. ඉතින් අර බොරුව අර ඕනම ලෞකික සමාධියක් වඩනකොට නිකන් ඇස් දෙක වහගෙන මොකක් හරි වචනයක් කිය හිටියත් ඒ වෙලාවට පොඩ්ඩක් හිත නිවෙනවනේ සුළුවෙන් හරි. ඉතින් ඒක නිසා ඒක තමයි මේ ප්‍රතිඵලය කියලා හිතනවා නම් වැරදි. නිර්වාණ අවබෝධය කියන්නේ විශේෂ ඥානයක් උප්පාද වීම මනසේ. එහෙමයි. නිර්වාණ අවබෝධයටපත් වෙනවා නම් කෙනෙක් ඔහුට විශේෂ ඥාන හට ගන්නවා. ඒ විශේෂ ඥාන තමයි සත්‍ය ඥාන ඉස්සෙල්ලා. ඒ සමගම නොඑක් ඉතින් අර ඉදිරිය උපදින අභිඥාවල මූල ශේෂ ඥාන. ඉතින් ඒ විදිහට උපදින මොනවද? පටිසම්භිදා ඥාන අඩු වැඩි වශයෙන්. ඉතින් ඒ නිසා මේ ඥාන පරිවර්තනයක් ඇත්තටම සෝවාන් ඵලයටපත් වීම කියන්නේ. ඥානයේ පරිවර්තනය. ඉතින් මේ පරිවර්තනීය ඥානයක් Taman තුල ඇති වුණාද නැද්ද කියලා අවංකව දකින්න ඕනේ. තමන්ට තමන් කතා කරන්න ඕන. වෙන කවුරුත් නේ කතා කරන්නේ. අනිත් එක තමයි තමන්ට තමන් අවංකම වෙන්න ඕන. අන්න ඒක තමයි ප්‍රධානම අංගය. තමන්ට තමන් අවංක වෙන්න ඕන අවංකවම. සක්කෝ ජූච සූජූච. අන්නයි සක්කෝ ජූච සූජූච. තමන්ට අවංක වෙන්න ඕන. අනුන්ට බොරුවට අපි අවංකයි කියලා කිව්වට වැඩක් නැහැ. තමන්ට අවංක නැත්තම් එතනදි තමයි වරද්ද ගන්න තැන. ඒ ධර්මතාවයන් තමන් ඉස්සෙල්ලා මේ වඩා ගන්න ඕන. කියන්නේ තමන්ම දකින්න ඕන. තමන්ගේ අර වහන්සේ නිතරම කියනවා වගේම මේ අඩුපාඩු මොනවද සංසිඳුනේ නැති කෙලෙසුන් මොනවද ඒවා පිළිබඳ ඉතින් බුදුරජාණන් වහන්සේ ඒවට නොයෙකුත් සූත්‍ර වලින් පවා දැන් දේශනා කරලා තියෙනවා එක එක ආකාරයක්. අනිත් එක තමයි හඳුනන්නේ මේ මම දැක්ක කාරණාවක් තමයි මේ කෙලෙස් ප්‍රහාණය කරනකොට එකම දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියලා අපි මෙනෙහි කරලා ඒකේ ආදීනවේ මෙනෙහි කරලා ඒකෙන් ප්‍රහාණය වෙන්නේ නැත්නම් ඒ කෙලෙසේ නැවත නැවත වැඩෙනවා නම් ඊට පස්සේ තවත් අර කෙනෙක් දැන් යුද්ධයට යනකොට ආයුධ ගණනාවක් අරන් යන්නේ. ඉතින් ඒ වගේ එතකොට එක එක පාර දෙනවා ඊට පස්සේ ඒකෙන් මර්ධනය වුණේ නැත්නම් ඊළඟ එකෙන් මේවා කරනවා එහෙම මේවා කරලා මේවා කරගන්න. එතකොට අපි දැන් මේකෙදිත් අපි ගොඩාක් මේ දැන් අනිච්ච දුක්ඛ අනාත්ත කියලා මෙනෙහි කරනකොට ඒ අනිච්ච කියන ඇත්ත වශයෙන්ම අනිච්ච කියන වචනේ හරියටම
අවබෝධ කරගත්තොත් එක විටම මේ චතුරාර්ය සත්‍ය එක විටම මේ කෙලෙස් සංසිඳන හතරම එක විටම අවබෝධ වෙනවා. දුක කියන්නේත් එහෙමමයි. අනත්ත කියන්නේත් එහෙමමයි. ඒකත් මදි නම් ඊටත් වඩා දැන් ඊට පස්සේ දැන් බලන්න පුළුවන්. දැන් අර තව සූත්‍රයක දීලා තියෙනවා. දැන් මේක අත්ත ව්‍යාපාදය සංවත්ති පර ව්‍යාපාදය සංවත්තති උභයත්ත ව්‍යාපාදය සංවත්තති පඤ්ඤා නිරෝධිකෝ විඝාත පක්ඛිකෝ අනිබ්බාන සංවත්තති. මෙන්න මේක කියන්නේ මේ කෙලෙසයක් හටගත්තම ඔන්න ඊට පස්සේ තවත් එකක් ඒ විදිහටම කියන්නේ තමන්ටත් මේක ව්‍යාපාදය අනින්ටත් ව්‍යාපාදයක් පවතිනවා. ඊළඟට මේ දෙපැත්තට තමන්ටයි අනුන්ටයි දෙපැත්තටම දෙන්නට මේක ව්‍යාපාදයක් සකස් වෙනවා. ඊළඟට ප්‍රඥාව නිරෝධ වෙනවා. විඝාත පක්ෂයේ දුකේම පිහිටන්නේ මේක දුකමයි හටගන්නේ. ඊළඟට අනිබ්බාන සංවත්තති මේක නිවන කරා වෙන්නේ නැහැ කියලා ඔන්න අනිත් පැත්තෙන් අර විදියට බලා ගත්තාම ඊට පස්සේ ඒ විදියට බලනකොට නැවත වතාවක් ආපහු අර කෙලෙසේ වෙන සංසිඳලා යනවා. එහෙමත් ආවේ නැත්තම් වෙනකොට දැන් රූපය සම්බන්ධ කරගෙන ඉන්නේ රූපය සම්බන්ධ කරගෙන නම් මේක මේ දුක හටගත්තේ මේ කෙලෙස් හටගත්තේ ආශ්‍රව හටගත්තේ අන්න ඊට පස්සේ අපිට පුළුවන් අර කායේ කායානුපස්සනාව කියන බලලා රූපේ තියෙන අසුභය කියන්නේ අර හිසේ සිට පාදාන්තයේ දක්වා මේක අසුචියෙන් පිරුණු කයක් කියලා අරගෙන මේකේ අදෝමුඛ නාමයකින් වහණය වෙන්නේම දුඟදමයි ගලනවා නම් ගලන්නෙම සරවයි ඊළඟට වහණය වෙනවා නම් වහණය වෙන්නේම දුගඳයි කියලා මේ කයේ අසුභය භාවනා වඩන්න ඕන. අන්න ඒ වගේ කාමයක් හටගත්තාම එන්නේ මේ විදිහට මේ කීපයක්ම අපි හිතු කියමුකෝ මේ උපකරණ කීපයක් තියෙනවා වගේ කීප ආකාරයකට මේ විදර්ශනාව වඩන්න ඕන අර කෙලෙසේ සංසිඳන කම්ම. ඒ මම කරපු කාරණාවක් තමයි ඒකමයි. එකක් නෙවෙයි කීපයක් එහෙමයි. ඔව්. තව දෙයක් කියන්න ඕනේ එතෙන්දී ඔය දැන් ඒ ඔබතුමා කිව්ව කාරණාවට තවත් අදාළව ඒ තමයි දැන් ඒ විදිහට විදර්ශනා කරද්දී දැන් මෙතුමා කිව්ව විදිහට දැන් අසුබේ එහෙම භාවිත කරනවා සමත විදර්ශනා ක්‍රමයක එක විදිහට භාවිත වෙනවා. එතකොට ස්කන්ධ වශයෙන් ඔන්න බලනවා. ස්කන්ධ වශයෙන් බලනකොට ඒ කෙලෙස් නිවෙන්නේ නැත්නම් ඒ ස්කන්ධ වශයෙන් බලද්දී ප්‍රඥාව තමන්ට එච්චර වැඩින්නේ නැහැ කියලා පේනවා නම් තමන්ට පුළුවන් ආයතන වශයෙන් බලන්න. ආයතන වශයෙන් බලන්න. ආයතන වශයෙන් බලද්දී තමන්ට ඒ මාර්ගයේ හරියට වැඩින්නේ නැහැ කියලා හිතනවා නම් තමන්ට පුළුවන් ධාතු වශයෙන් බලන්න. එහෙමයි ධාතු විදිහට. ධාතු විදිහට බලන්න පුළුවන්. ඒ විදිහට පටිසමුප්පාද ධර්ම වශයෙන් බලත හැකියි. මේ විදිහට නොඑක ආකාරයෙන් එක එක අර කිව්වාගේ එක එක ආයුධ වලින් ගගහා බලන්න ඕන කෝකෙන්ද මර්ධනය වෙන්නේ. මර්ධනය වෙන්නේ. එහෙමයි. එහෙම බලාගෙන යනකොට අන්න තමන්ට පේන්න පටන් ගන්නවා මෙන්න මේ පැත්තෙන් ගියාම වැඩියෙන් මේක සිද්ධ වෙනවා. තම තමන්ගේ ප්‍රඥාවට අනුව මේක සිද්ධ වෙන්නේ. සමහරුන්ට ත්‍රිලක්ෂණය හොඳට සිහි වෙනවා, ආවර්ජනය වෙනවා, ත්‍රිලක්ෂණය තුලින් මඟ වැඩිනවා. සමහරුන්ට චතුරාර්ය සත්‍ය තුලින් මඟ වැඩිනවා. සමහරුන්ට පටිසමුප්පාද සමුදය නිරෝධය අනුලෝම ප්‍රතිලෝමයේ තුලින් සිහි කිරීම තුලින් මේ මඟ වැඩිනවා. ඒ විදිහට තම තමන්ට ගෝචර වන පర్యాయ තේරුම් අරන් ඒ සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන්න ඕනේ. එතකොට කෙලින්ම වන් මාර්ගයම තමයි වැඩින්නේ. එහෙමයි. ඒකමයි අත් වශයෙන්ම මොකද ඒ කෙලෙස් හටගත්තාම හඳුනාගෙන ඒ අර විදිහටම වහන්සේ කියපු ආකාරයෙන්ම තමයි ආයතන විදිහට ස්කන්ධ විදිහට ධාතු විදිහට මේක විවිධ ආකාරයකට මේ බලලා මේ කෙලෙස් කොහොම හරි මේ මර්ධනය කරන්න ඕනේ. මේ කෙලෙස් මේ යටපත් කරනවා කියලා ඒ ගලවලාම දාන්න ඕනේ. ඒකයි මේ එතකොට තමයි අනුසයම ගැලවිලා යන්නේ. අනුසයන් තියෙන නිසාම තමයි අපේ ආම්දුරනේ මේ අකුසලේ හටගන්නෙම. අනුසය එකපාරම ලේසි නෑ. අනුසය කියන්නේ සියුම් ලෙස පවතින මේ ආශාව. සියුම්ම ලෙසම පවතින ආශාව, පටිඝය, ඒව තමයි අනුසයන් විදිහට තියෙන දිට්ඨිය ඒ විදිහට. ඒකට අනුසයන් තියෙන නිසාමම තමයි මේ ඊළඟට මේ ලෝභ දේශ මොහ කියන මේ අකුසලයන් හටගන්නේ. ඊළඟට අවිද්‍යාව ව්‍යාපාද මේ මිච්ඡා දිට්ඨි කියන ඒවා ඔක්කොම හටගන්නේ අර අනුසයන් තියෙන නිසාම.
නැතුවට දැන් අපිට සමහරවල් ටිකක් වෙලා යනකොට තේරෙනවා මේ අවිද්‍යාව ව්‍යාපාද කියන එක යටපත් වෙලා තියෙනවා. හැබැයි අනුසයෙන් ප්‍රහාණය වෙන්නේ නැහැ. අනුසය ප්‍රහාණය වෙන්නේ අනුසයම ප්‍රහාණය කරගන්න බලන්න ඕනේ. ඉතින් අනුසය ප්‍රහාණය කරගන්නවා කියන එක ලේසි නෑ ඇත්ත වශයෙන්ම. ඒකම කාරණාව නැවත ප්‍රහාණය වෙන්නේ අනත්ත් ලක්ෂණය දැකීමෙන්. අනිත්‍ය ලක්ෂණය දැකීමෙන්මයි. එහෙමයි. අනත්ත් ලක්ෂණය දැකීමෙන්මයි වෙන්නේ. එහෙමයි. අනත්ත් ලක්ෂණය තියෙනවා. ඒකේ පෙන්වන්නේ අනුසය සම්පූර්ණයෙන්ම නැසෙන්නේ අනත්ත් ලක්ෂණය. එහෙමයි. ඒක හරි. එහෙමයි. ඒකට ඒක පිළිබඳව ගැඹුරු අවබෝධයක් එන්න ඕන. ගැඹුරෙන් අවබෝධ කරගන්න ඕන. අනත්ත් කියන්නේ මොකක්ද? නැසෙන්න නම් අනත්ත් ලක්ෂණය දිගින් දිගට වඩන්න ඕන. එහෙමයි. අපි මේ දැන් ඔය මේ අපි නොඑක ආකාරයෙන් මේ ප්‍රවිද්‍යාව යනාදී වශයෙන් නොඑක ਵਿਚාර තුලින් නොඑක ප්‍රවේශ තුලින් පෙන්වා දෙන්නේ ඒ අනත්ත් ලක්ෂණයමයි. මේ සසරේ තියෙන දිගපල්ල දකින්න මේ සසරේ තියෙන සැකස්ම දකින්න අනත්ත් ලක්ෂණය තමයි වැඩින්නේ ඥානීය තුල. මොකද මේ සියල්ල අසාර බව පේනවා, Tamanට අයිති නැති බව පේනවා, Taman සතු නොවන්නක් බව පේනවා. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන් කියන්නේ මොකක් නිසාද කියලා වැටහෙනවා. කිසිම දෙයක අයිතියක් නැති බව තේරෙනවා. සත්‍ය වශයෙන් Tamanට මේ ලෝකේ අයිතිය කොච්චරද කියලා බැලුවොත් Taman කොච්චර අංක කියලා හිතාගෙන හිටියත් Tamanට මේ ලෝකේ අයිතිය බිඳුවයි. Taman කොච්චර ඉහළ අගයක් හිතාගෙන හිටියත් මෙන්න මෙච්චර අයිතියක් මට තියෙනවා කියලා ඇත්තටම ගත්තාම අයිතියේ නැත්නම් Tamanගේ උරුමේ වටිනාකම බිඳුවයි. ඒක නොදැන තමයි මේ පුච්චු ජීවත් වෙන්නේ. දුක් වෙනින්නේ කොට ගහගන්නේ මේ හැමදේම කරන්නේ අප්‍රමාණ මේ තාපයකින් දැවෙන්නේ උන්නෝක තේරුම් ගන්න බැරුව. ඉතින් ඕක කලින්ම දැනගත්තා නම් තේරුම් ගත්තා නම් අන්න එයාට මහා සැපයක් උදා වෙනවා. මොකද ශුන්‍යතා විහරණීය යුක්තවම වාසය කරන්න පුළුවන්. ඒකට වෙහෙසක් ඇති වෙන්නෙම නැහැ. වෙහෙසක් ඇති වෙන්න හේතුව තමයි අර ලෝකයේ තුල වටිනාකමක් අවිද්‍යාවෙන් දැකීම. ඒ අවිද්‍යාවෙන් දකින වටිනාකම නිසා තමයි අර මහා වෙහෙසක් ඇති කරගෙන දුක් විඳින්නේ. ඉතින් අවිද්‍යාවේ වටිනාකම පහ වෙනවා නම් අන්න එදාට මහා විවේකයක් තමයි හටගන්නේ. ඉතින් මහා ශාන්තියක් අපතක් උදා වෙන්නේ. ඉතින් මේ සංසාර ගමනේ කෙනෙක්ට ලැබෙන ලොකුම සැපේ තමයි විවේකය. විවේකයෙන් තොර සැපයක් නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ නිවනටත් විවේකය කියලාම කිව්වේ. ඉතින් ඒක නිසා මේ ජීවිතයේ තුලදී කෙනෙක් මේ ආශ්වාදයන්ගෙන් වෙන්වීම නිසා ලබන්නේ උතුම් විවේකයේ. ඒ උතුම් විවේකය ඔබට ලබන්න හේතු තියෙනවා. ඒකයි මේ මිනිස්සු එක්කලා මේ බුද්ධ ශාසනය ඉපදිලා තියෙන්නේ. ඉතින් නොඑක් දේවල් කර කාලයක ජරා මරණ අතර සැරිසරමින් යන ගමනක නිමාව තියන්න සදාහටම ඒ සම්නිටුහන් කරන්නේ නිමාව සම්නිටුහන් කරන්න තමයි මේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඒක නිසා මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනෙ ගන්න සියලුම දෙනා අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. ඒක තමයි අපේ ලෞතුරු වරණ ප්‍රාර්ථනාව. साधु 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 साधु